මේ රටේ සුවහසක් බෞද්ධ ජනතාවගේ විතරක් නෙවෙයි වෙනත් ආගමික ජාතික ජනතාවගේ සහයෝගයත් ලබා ගනිමින් ශ්‍රී සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ නමින් ආයතනයක් පිහිටුවාගෙන උන්වහන්සේ විශාල ආගමික වැඩපිළිවෙලක් ප්‍රබෝධාත්මකව සිද්ධ කරගෙන යනවා. ඉතින් මේ වැඩපිළිවෙලෙහි එක කොටසක් තමයි අවුරුද්ද පුරාම ලංකාවේ හැන්දෑවේ කොතනක හරි විහාරස්ථානයක උන්වහන්සේගේ ධර්ම දේශනාවක් මේ ගුවන්තලයට විකාශනය වෙනවා නැත්නම් නිකුත් වෙනවා. ඒ තුළින් මේ ගුවන්තලය පවිත්‍ර වෙනවා. ධර්මාලෝකයෙන් බැබලෙනවා. ඉතින් අද උන්වහන්සේගේ ඒ පිවිතුරු ධර්ම දේශනාව විකාශනය වෙන්නේ නැත්නම් ගුවන්ගත වෙන්නේ බෝවත්ත ධර්මරාජාරාම අපේ විහාරස්ථානයේ. උන්වහන්සේ අපි කෙරෙහි කරුණාවෙන්, දයාවෙන්, ලෙන්ගතකමින් අපට දිනයක් වෙන් කරලා දීලා ඇත්ත වශයෙන්ම මං ගිහිල්ලා ඉල්ලගත්තු දිනයක් නෙවෙයි. උන්වහන්සේ ලබලා දුන්නු දිනයක් අපේ චාමර මල්ලි හරහා ඒ ලබා දුන්නු දිනේ පිළිබඳව අපි උන්වහන්සේටත් নমස්කාර පූර්වකව ගෞරවය ප්‍රකාශ කරනවා. චාමර මල්ලිටත් අපේ දිමුල්ගමිය අරියරතන හාමුදුරන් වහන්සේටත් මේ වෙලාවේදී අපේ කෘතවේදීත්වය ප්‍රකාශ කර සිටිනවා. එසේ ප්‍රකාශ කර සිටිමින් ගල්කිරියාගම ශ්‍රී සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති අපේ විචිත්‍ර ධර්ම කතික කාගම සිරිනන්ද අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ අද අපේ ප්‍රදේශයට මේ විහාරස්ථානයට ප්‍රථම වතාවට වැඩම කරවීම පිළිබඳව අපි ඊ타ත්ම හදපිරි ගෞරවයෙන් සහ කරුණාවෙන් ලෙන්ගතකමින් පිළිගන්නවා කියන හැඟීම ඇති කරගෙන සාදුකාරයක් පවත්වමින් අපි පිළිගනිමු. ඒ වගේම ධර්ම දේශනාව සඳහා චාරිත්‍රානුකූලව ආරාධනා කිරීම අද දවසේ මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන බෝවත්ත ලක්දිව හાર્ඩ්වෙයාර්ස් අධිපති ඒ.සී. දයාරත්න මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනා වෙනුවෙන් එතුමාට කාරුණිකව සිහිපත් කර සිටිනවා. සාදුකාරයක් පවත්වන්න. තුන් ලෝකාග්‍ර වූ ලෞතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සසුනේහි භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රී ධර්ම රත්නය පිළිබඳව ආර්ය කුල උතුම් මහා සංඝරුවන පිළිබඳව පැහැදිලි සිත් ඇති කරගෙන අනන්ත ගුණ ඇති උතුම් රත්නත්‍රයට මාගේ নমස්කාරය වේවා කියන හැඟීමෙන් හැමෝම নমස්කාරය කියන්න පන්සල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාම් සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පාණාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මුසාවාදා පටිවිරතෝ හෝති. සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝති. භූවත්ත ශ්‍රී ධර්මරාජාරාම විහාරීය විහාරාධීශ්වර ගරු කටයුතු අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ
ඒ වගේම කුරුණෑගල වැල්ලව අපේ හාමුදුරුවන් වහන්සේ වරප්‍රදානව මේ පූජනීය අවස්ථාවට වැඩමවා වැඩ සිටින විහාර පරපුරේ ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ ප්‍රාදේශීය මහසඟරුවනින් අවසරයි. අද දවසේ මේ ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයේහි ප්‍රධාන දායකත්වයේ දරන වෙළඳ ව්‍යාපාරික මැතිතුමන් මැතිනිය පවුලේ දුවදරුවන් මුණුපුරු මිරිපිරි ආදීන් ඇතුළු සතර පේරුවේ දායක කාරකාදීනි ධර්ම ශ්‍රවණාබිලාසීව අවට ග්‍රාමවාසී නිගමවාසී ප්‍රදේශවාසීන් හැටියට සහ සම්බන්ධ වී සිටින සත්පුරුෂ ගුණගරුක පින්වතුනි පින්වතියනි ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාසනික මෙහෙවරේ උන්වහන්සේ දේශනා කොට වදාළ නිර්මල දර්ශනයෙන් ධර්මකාරණා කීපයක් නැවත වතාවක් මේ ජීවන ගමනේදී අසා දැන අවබෝධ කරගෙන පැමිණි ගමන් මගේ අඩුපහඩුකම් දුරලාගෙන වැදගත් පින්වත් බෝසත් මිනිසකු ලෙස සසර පිනට උරුම වෙච්ච මේ මනුස්ස ජීවිතය විඳින්න සඳහා අනිත් අය සඳහා ඇවැසි මඟ කියා දෙන්න මේ වෙලාව ඔබ සංවිධානය කරගෙන තියෙන්නේ. පින්නතුනි අපි මිනිස්සු හැටියට ජීවිතේ විඳිනවාට වඩා බොහෝ වෙලාවට කරන්නේ ජීවිතය විඳවීම. බුදුරජාණන් වහන්සේ ළඟට දේවතාවෙක් ඇවිල්ලා මධ්‍යම රාත්‍රියේ අහනවා භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් සහිත මේ ලෝකයේ සියලු දෙනා මේ වන විට අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝයිමං විජටයේ ජටං. භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් සහිත සියලු දෙනාටම අභ්‍යන්තර ප්‍රශ්න බාහිර ප්‍රශ්න අභ්‍යන්තර බාහිර බොහෝ දුක් කරදර කම්කටොළු මේ වගේ අත මිදෙන්න විදියක් තියනවාද කියලා මං අහගන්න ආවේ කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සකල ලෝ සතුන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාලා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බිකු සෝයිමං විජටේ ජටං. මේ ලෝකේ විසඳන්න බැරි ගැටලු නෑ විසඳු හැකි. ඒවා විසඳන්න නම් ඒවා निराකරණය කරගන්න නම් ප්‍රශ්න දුරු කරගන්න නම් දුක් කරදර කම්කටොළු පීඩාවන් මගහරවා ගන්න නම් මුලින්ම මිනිසෙක් සීලයේ පිහිටන්න ඕන. සීලයේ පිහිටලා හිත හීලෑ කරගෙන හිත දියුණු කරගෙන ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරනවා නම් ඕනෑම ගැටලුවක් निराකරණය කරගෙන සන්තෝෂයෙන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. පින්නතුනි අපි මේ ශ්‍රී ලංකා ජන සමාජය ඇතුලේ බහුතරයක් ජනයා නියෝජනය කරන සිංහල බෞද්ධ ජන කොටසට අයිති. දෙමළ මුස්ලිම් ජන කොටස සුළුතරයක් හැටියට නියෝජනය වෙනවා. ඔවුන්ගේ ජාතික උත්සව ඔවුන්ගේ ආගමික උත්සව ඊටාම ගෞරවයෙන් ඒ වගේම වටිනා ආකල්පමය ගුණයකින්
නිර්මාණශීලීව සිදු කරනු ලබනවා. සිංහල බෞද්ධ කොහොමද? අපේ නායක හඳුන්නේ සමාව අවසරයි පවුම ජාතිය මේ රටේ ඉන්න කොපමණ දන් දුන්නත් මෙවුන්දලා සිල් ගන්නවා වාගේ රඟපෑවත් නානාවිධ උත්සව සැනකෙළි පූජා තිබ්බත් වන්දනමානන කළත් සිද්ධ කරන්නේ මායාවක් හැටියට පමණමයි. දැකීමකින් නෙවෙයි. අවබෝධයකින් නෙමෙයි. මම මේ සැරේ බලාන හිටියා 2026 අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් මැරිලා තියෙනවා 170 ගාණක්. වෙසක් පෝය නිමිත්තෙන් මැරිලා තියෙනවා 60 ගාණක්. පොසොන් පෝය නිමිත්තෙන් මැරිලා තියෙනවා 100 ගාණක්. බලන්නකො අනිත් ජාතීන්ගේ ආගමික ජාතික උත්සවත් අපේ උත්සව සැමරීමක් මොනතරම් නිවට තැනකද තියෙන්නේ කියලා. ප්‍රායෝගික ලෝකේ අපි බෞද්ධ නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිකයි. මෝඩයි. රාගිකයි කෙලස් බරයි. අපිට ආකල්ප නැහැ. සත්පුරුෂ ආකල්ප තිබ්බා නම් මිනිහෙකුගෙන් තව මිනිහෙකුට කරදරයක් වෙන්නේ නැහනේ. මේ ලෝකයට සරණක් මිසක් පිහිටක් මිසක් අවහිරයක් වෙන්නේ නැහැ. නමුත් අපේ සත් ආකල්ප නැති නිසා අපේ තියෙන්නේ අසත් ධර්මයන් නිසා තමන්ගේ ආත්මලාභය තෘප්තිය විනෝදය පමණක් ජීවිතය තුල ක්‍රියාවට නම්වමින් ප්‍රාර්ථනා කරමින් ලබමින් මේ සමාජය ඇතුලේ පව් ගමනක යෙදිලා තියෙනවා. ඒ වගේ නිමාව බොහෝ ඛේදනීය විදියට මරණයට ලක් වෙනවා. පවුල් පිටින් විනාශ වෙනවා. ජාතියට අගෞරවයක්, සංස්කෘතියට අගෞරවයක්, අනුගමනය කරන ආගම දහමට අගෞරවයක් ගෙනල්ලා තියලා නිවට පිරුහුණු මිනිහෙක් හැටියට වසල ගතියක් ඇති කරගෙන මරණයට යනවා. සංසාර භවගාමී ජීවිතයක් දකින බෞද්ධ දර්ශනයේ ඔය ඇත්තෝ ප්‍රාර්ථනා කළාට නිවන් මං හිතන්නේ හම්බෙයි කියලා මෙවුන්දලාට. ප්‍රාර්ථනා කළ පමණින් නිවන් හම්බෙන්නේ නැහැ. දන ගහලා වැන්ද පමණින් නිවන් හම්බෙන්නේ නැහැ. නිවන ලබන්න නම් සුනාත ධාරේත චරාත ධම්මෝ හොඳට අහලා අවබෝධ කරගෙන සත්‍යය ඒ සත්‍ය අනුව හැසිරෙන්න ඕනේ. එතකොටනේ ආර්ය ධර්ම මාර්ගයේ හැසිරෙන්න පුළුවන් වෙන්නේ. මේ ලෝකයේ තියෙන සදාකාලික සත්‍ය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුක, දුකට හේතු, දුක නැති කිරීමේ නිර්වාණය, ඒ නිර්වාණයට යන මාර්ගය. මේ සත්‍ය හතරේ අපි ධර්මඥානයෙන් නිර්වාණයට යන මාර්ගය අනුගමනය කළේ නැත්තම් කොහෙ ලබන්නද නිවන්? ඔබට දැනෙන්නේ නැද්ද මේක බොරුවක් මායාවක් කියලා? අපේ නායක හඳුන්නේ මේ අය බෞද්ධයෝ හැටියට නිති පන්සිල් පොයට අටසිල්නේ. මෙතන එක මිනිහෙක්වත් නැහැ හඳුන්නේ පංචශීලය ප්‍රතිපත්තිගරුකව රකින්න. එකම එක මිනිහෙක්වත් නැහැ. කිරිසප්පෙක් අතේ ඉන්න කිරිසප්පේ කැරනකොට බිම තියාපෙ උන්නේ. බිම තියනකොට මේකාගේ අතට ෆෝන් එකක් හම්බෙනවා.
ඒ හින්දා එතනින් උඩ එක්කෙනෙක්වත් නැහැ පන්සිල් ප්‍රතිපත්ති ගරුකව රකින්න. ඔය මෙවුන්දලා අටසිල් කියනානේ අමූලික ප්‍රෝඩාව බලන් උපාසක කියලා ඔය සිල් ගත්තට අමූලික ප්‍රෝඩාවක් බොරුවක්. මම හොඳට දන්නවනේ. ස්වාමීන් වහන්සේ ලැජ්ජයි බෑනේ එහෙම කිව්වහම. නෑ ලැජ්ජා වෙන්න ඕනනේ. ඈ බොරුවක් නම් කරන්නේ ලැජ්ජ වෙන්න එපයි. කොහොමද දන්නේ බොරුවක් බව? අජ්ජේ මංච දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි. මොකද ඒ කියන්නේ? සිල් ගන්න ආපුවම වාක්‍යයක් කියනව නේද? මොකද්ද ඒ වාක්‍යය කියන්නේ? ඈ ඒක මොනවා කියනවද දන්නේ නැත්නම් සිල් අරන්නේ නැහැ. ඔව් උපාසක දානේ උදේට දෙනවා ඒකත් ගසලා දානවා දවල්ටත් උපාසක දානේ දෙනවා ඒකත් හමාර කරනවා 3:00යි කියනකොට මල්ල ගන්නවා යනවා යන්න. හවස 6:00ටත් දෙනවා කිව්වා නම් ඉන්නවා. බොරුවක් කරන්නේ බොරුවක්. පන්සිලුත් නැතිකොට අටසිල් කොයින්ද? ඈ ප්‍රතිපත්ති ගරුක පන්සිලුත් නැත්තම් අටසිල් තියෙන්න බෑනේ. වංචාවන්නේ බොරුවන්නේ. හැබැයි සුද්ධ බෞද්ධ. ඇයි බෞද්ධයා කියලා කියන්නේ? ඔයාලට බෞද්ධ කියලා කියනවනේ ඇයි? ඈ මොකක්ද ඔයාලට බෞද්ධ කියලා ලබා ගන්න තියෙන වරම? මොකක්ද ඒකට ඔබ පුරාපු ගුණය? තියනවද එහෙම එකක්? ජන්මයෙන් උරුම වෙලාද? ජන්මයෙන් බෞද්ධකම උරුම වෙන්න විදියක් නැහැ. බෞද්ධ දර්ශනයට අනුව බෞද්ධයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්නෝ බෞද්ධයෝ. බුද්ධිය සොයා යන්නෝ බෞද්ධයෝ. බුද්ධිමත්ව ක්‍රියා කරන්නෝ බෞද්ධයෝ. මේ ගුණයන්ගෙන් කෝකද තියෙන්නේ? කෝක තිබ්බත් කමන්නේ. ඔය තුනෙන් එකක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අනුගමනය කරනවාද? බලන්න. බුද්ධිය සොයා යනවාද? බුද්ධිමත්ව ක්‍රියා කරනවාද? ඔබ දිහා බැලුවාම ඔබට පෙනේ. මට පේන්නේ නම් මෙහෙම. කොහමද? කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳැති සඳුනුත් මනරම් ලාලාබරණ රිසිලෙස සැරසුම් පාලාගිය වැනි බහුරු කෝලම්. මේ බෝවත්තේ ඔයාලගේ හැටි නෙමෙයි. මේ ගතිය නෙමෙයි තියෙන්නේ. හොඳට බලන්නකෝ උදේ ඉඳලා රෑ වෙනකන් රෑ තිස්සේ එළි වෙනකන් ඔට්ටු වෙලා මහන්සිලා මොකද්ද මේ කරන්නේ? කාලා රස මුසු භෝජන කරපෙම්. රසයි කියලා හිතන කෑම බීම හොයා අපි ඒවා ගෙන්නාගෙන සකසාගෙන කනවා බොනවා. ගාලා සුවඳති සඳුනුත් මනරම් හඳුන්නම් ගාන එකෙක් නෑ. ඒකට ගැලපෙන්න දැන් නාන ප්‍රකාර එව්වා තියෙනවා උලන්ඩ. එව්වා උලනවා. ලාලා ආභරණ ඉතාමත්ම වටිනා මිල මුදල් දීලා ආභරණද පැළඳගෙන
පාලා ගිය වැනි බහු රූ කෝලං. බහු කිව්වේ බොහෝ. රූ කිව්වේ චරිත. කෝලං කිව්වේ රංගපානවා. දැනුත් ඔය රංගපානවානේ. මොකද්ද මේ වෙලාවේ භූමිකාව? නාකි නිලියෝ මේ වෙලාවේ මොකද්ද රංගපාන්නේ? සදැහැති ධර්ම ශ්‍රාවිකාවන්ගේ චරිතය මේ රංගපාන්නේ. ශික්ෂාකාමීව නිහඬියාවෙන් කය වචනය සංවර කරගෙන සදැහැ සිතින් ධර්ම ශ්‍රවණාබිලාසීව ඉන්න චරිතයනේ මේ තියෙන්නේ. ඔයාලා හැම දෙනාට මේ චරිතය තියෙන්නේ. හැබැයි දැන් මේක ඉවර වෙලා කඩල දැන්සල අරිනකොටම බලක් වෙන මොකවත් නෙමේ හතර මහා නිදානේ නෙමේ කඩල ඇට. කඩල ඇට ටිකට මේ උන්දලා යට කරගෙන පොඩි කරගෙන යනවනේ. ඔව්. තව ෆ්‍රයිඩ් රයිස් එකක් දුන්නා නම් පැත්තක මරා ගන්නවා. ඔය රංගනේ එතනින් ඉවරයි. ඒක තමයි ඇත්ත ඒකනේ. ඇත්ත ඒක. එහෙනම් බොරු කරන්නේ නැතුව ලෝකේ රවට්ටන්න බෑ. රැවටෙන්නේ තමන්මයි. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට පිහිට පිනිස වෙන කවුරුත් නැහැ. තමන්ට පිහිට පිනිස ඉන්නේ තමන්මයි. වෙන කවුරුත් ඉන්නවා කියලා හිතාගෙන හිටියාට කවුරුත් නැහැ. ගෑණිට මිනිහත් නැහැ, මිනිහට ගෑණිත් නැහැ. දෙමව්පියන්ට දරුවොත් නැහැ, දරුවන්ට දෙමව්පියොත් නැහැ. ගිහියන්ට පැවිද්දොත් නැහැ, පැවිද්දන්ට ගිහියොත් නැහැ. අත්තාහි අත්ත නෝනාතෝ. තමන්ට සරණ පිනිස තමන්මයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තියෙනවානේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. තුනුරුවන්ගේ සරණ හැර අන් සරණක් නැහැ කියලා. එහෙම තියනව නේද? තියෙනවා. ඒක අර කතාව බොරුද? තුනුරුවන්ගේ සරණ හැර අන් සරණක් නැහැ කියලා තියෙනවා. අතන කියනවා තමන්ට තමන්ගේ සරණ හැර වෙන සරණක් නැහැ කියලා. දෙකම හරි. දෙකම හරිනේ. අපිට ලෙඩක් හැදුනහම ලෙඩට බෙහෙත් තියෙනවානේ. නේ? ලෙඩේට බෙහෙත් තියෙනවා. ලෙඩේට වෙදා ඉන්නවා. හැබැයි වෙදා ගාවට යන්න එපා ලෙඩා. වෙදා ගාවට යන්න ඕනේ. මේ වෙදා ගාවට ලෙඩා යන්න ඕනේ. ගිහිල්ලා ලෙඩේ කියන්න ඕනේ. ලෙඩේ කියලා වෙදා අනුදැන වදාරන අනුමත කරන සපයන බෙහෙත් වට්ටෝරුව ඒ පිළිවෙලට ගන්න ඕනේ. එතකොට ලෙඩේ හොඳ වෙනවා. තුනුරුවනුත් එසේමයි. ඔබට පිහිට පිණිස පවතිනවා. හැබැයි පිහිට ලබා ගන්න එපා. ධර්මයේ පවතිනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මහා සංඝරුවන වැඩ ඉන්නවා. ඒ තුනුරුවනෙන් ඔබ ලබන්න තියෙන ශක්තිය ලබන්න ඕනේ. ඒකට ඔබ කැමැත්තෙන් ලබා ගන්න මහන්සි ගන්න ඕනේ. නැත්තම් හම්බෙන්නේ නැහනේ. මහා ධාරානිපාත වරුසාවක් වහිනවා. අත්‍යවශ්‍යයෙන්ම ගමනක් යන්නත් තියෙනවා. දැන් ගේ ඇතුලේ කුඩෙත් තියෙනවා. මොකද ගොම්වස කරන්න ඕනේ. කුඩෙත් තියෙනවා නම් කුඩේ අරගෙන ඒක ඉහළගෙන නොතෙමී යන්න ඕනේ. අපට මේ ලෝකේ තියෙනවා ප්‍රයෝජනෙට ගන්න බොහෝ දේ.
ඒවා අපි කැපවීමෙන් මාන්සියෙන් උනන්දුවෙන් ඒ ලබන්න තියෙන ප්‍රයෝජනයන් අරගෙන තමන්ගේ ජීවිතය හදා ගන්න ඕන. එහෙම නැතුව කවුරු මහන්සි ගත්තත් හදන්න හම්බෙන්නේ නැහැනේ. දැන් බෝවත්තේ මිනිහා මහන්සි ගත්තට ගෑණි පැනලා ගියා. ගෑණි මහන්සි ගත්තට මිනිහා තියාගන්න මිනිහා ගියා. දෙමව්පියෝ මහන්සි ගත්තාට දරුවෝ තියාගන්න දරුවෝ ගියා. එහෙම නේද? දායකයෝ මහන්සි ගත්තාට හාමුදුරුවෝ තියාගන්න හාමුදුරුවෝ ගියා. සමහරු ගෑනුත් අරන් ගියා. ඔව් බොරුවක් නෙමෙයි මේක ඇත්තන්නේ නේ? ඒක සත්‍යයක්. කාටවත් බෑ පුතේ එහෙම. කාවත් නිර්මාණය කරන්න, කාවත් නිමන් ගෙනියන්න, කවුරුවත් පෝසත් කරවන්න, කවුරුවත් ආරක්ෂා කරන්න කාටවත් බෑ. එහෙම පුළුවන් නම් එක කුඩුකාරයෙක්වත් නැති වෙන්න එපා පුතේ අපේ ගම්වල. හිරගෙවල් තියෙන්න විදියක් නැහනේ. වැරදිකාරවෝ වෙලා චෝදනා ලැබලා මීගමුවේ බන්ධනාගාරයට ගිහිල්ලා දාලා හිටියා. ස්වභාවිකව මැරෙනකන් ඉන්න. පුනරුත්ථාපනය වෙන අයට පුනරුත්ථාපනය වෙන්න. බලන්නකො මේ උන්ගේ කරුමේ. ඒකේ ඉන්න දන්නෙත් නැහනේ. අන්න කොටාගෙන ඒක ඇතුළෙත් මැරුණා. මරා ගත්තා. මන්නම් කියන්නේ බත් කන්න දිදී තියන්න හොඳ නැහැ. අර බොහෝ රටවල් වල වාගේ ඒ නීතිය එලෙසම තියෙන්න ඕනේ. මේ ශ්‍රී ලංකාද්වීපයේ පෙර රජ දවසේ ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේ මේ ලෝකේ අනන්ත උල තිබ්බා. බුදුහාඳුරෝ ගිහිල්ලා එනවා. මහරජුරෝ පව් සිද්ධ කරගන්න එපා. රජුරවන්ට කියන්න තිබ්බේ නැද්ද ගිහිල්ලා? බුදුහාඳුරෝ ගියේ නෑ ඒවා කියන්න. ඒක රජුරුවන්ගේ වැඩන්නේ. රජුරුවෝ යම් රාජ්‍ය පරිපාලනයක් කරයි නම් ඒ පරිපාලනය කරගෙන යන්නට සකසාගත් ක්‍රමවේදය තියෙනවා. ඒක ආගමට නතුයි නම් ඒ විදිහට යන්න ඇරලා නිකා හිටියා. දැන් අපේ රටේ බැරි වෙලාවත් මරණීය දඬුවමේ නියම කරන්න කිව්වොත් එහෙම ඕන් කුලප්පු වෙනවා. මානව අයිතිවාසිකම් පැවිද්දෝ ඔක්කොම කුලප්පු වෙනවා. කුලප්පු වෙලා අර ඒ නීතිය ක්‍රියාත්මක කරන්න හදන එකට ගහනවා, උද්ඝෝෂණය කරනවා, විවේචනය කරනවා. ඒකව විසිකන්න හදනවා. එහෙමනේ තියෙන්නේ. පැවැත්ම සඳහා යහපත්ව සමාජයක් නිර්මාණය කරන්න ආචාර ධර්ම පිරිහුණු පෞකාර සමාජ ක්‍රමයක් ඇති වෙලා නම් ඒක නැති කරලා නැවත නිර්මාණය කරන්න පින්නතුනි නීතිය එකට තියෙන්න ඕන. නීතිය එකට තියෙන්න ඕන. එහෙම නැතුව බෑ. ඒකනේ දේවානම්පියතිස්ස මහරජුරුව රජ වෙනකන් ඉඳලා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩි. නැත්නම් එන්න තිබුණේ ඊට ගොඩක් කලින්. අනිත් රටවල් වලට ධර්මාශෝක රජුරුව සද්ධර්මයේ ප්‍රචාරය කළා යවුවා. ලංකාවට එව්වේ නෑ ඒ වෙලාවේ. හේතුව ඇයි එව්වේ නැත්තේ ඒ වෙලාවේ? නාකියෙක් හිටියේ බලන් මේ රටේ ඒ වෙලාවේ හිටියේ නාකියෙක් රජුරුව මුටසීව රජුරුව දේවානම්පියතිස්ස රජුරුවන්ගේ තාත්තා පෙරේත කොමට තියාගෙන හිටියා නාකි වෙලත් পদවිය කොල්ලට දුන්නේ නැහැ. ලොක්කා මරුණාට පස්සේ තමයි කොල්ලා රජ වෙලා රට බාරගත්තාම අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම ප්‍රචාරය සඳහා දූත පිරිස ලංකාද්වීපයට වැඩමවලා රජ ගෙදර ඉඳලා රජ ගෙදර, මැති ගෙදර, ඇමති ගෙදර, සිටු ගෙදර ඒ අය තමයි ඉස්සරෝම පංචශීල ප්‍රතිපත්තිය පිහිටවුවේ. රටවැසියෝ නෙමෙයි. පැවිදි වුණේ කවුද? රජ ගෙදර අයනේ පැවිදි වුණේ. අද පැවිදි වෙන්නේ කවුද? හවුහරණක් නැති අය.
ශාසනය පැවිදි වෙන්නේ හවුහරණක් නැති අය. නැත්නම් උඹලා දෙනවද උඹලාගේ ළමයි? ඈ? සුද්ධ බෞද්ධ කියලා ඉඳලා බණ ඇහුවා, ශික්ෂාපද සමාදන් වුණා, ධර්මඥානය ලැබුණා. ඒ හින්දා අපිට උදා කරගන්න බැරි වෙච්ච සම්පත මගේ දරුවන්ට හරි කමක් නැහැ කියලා අනේ සංසාරේ අනන්ත දුක් නැති කරගෙන සතර වරිගේ නිවන් ගෙනිච්චත් නැතත් මය පුතාට නිවන් සුව ලබන්නට මේ අනන්ත දුක් සහිත ලෝකෙන් අත මිදෙන්න ලෝතුරා තථාගත සසුනේ බුදු පුතෙක් වේයම් පුතේ කියලා පූජා කරා. එහෙම එකක් තියෙනවද? ඈ? මා ලොකුවට අම්බුඩේ ගහගෙන පටිය තද කරගෙන හිටියාට බෞද්ධ කියලා මොකාගේද එහෙම ගතියක් තියෙන්නේ? එහෙම ගති නෑ. ලෝකෙට හැබෑ වෙන්න රඟපානවා අපි. අනුන්ගේ පානෙන් එළිය බල බල. ඔහොම යන්න පුළුවන්ද නිවන්? ඔහොම නිවන් යන්න බෑ. නිවන් යන්න නම් ප්‍රායෝගිකව ඒ ලෞතුරා තථාගත දර්ශනය අවබෝධ කරගෙන ඒ මත ගමන් කරන්න ඕන. ඒ සඳහා ඇවැසි යම් හෝ දැනුමක් ලැබෙන්න කියලා මේ දිනවල මං මේ සූත්‍ර දේශනාව පාදක කරගෙන තමයි බණ කියන්නේ. එනිසා අද දවසේද බෝවත්ත ශ්‍රී ධර්මරාජාරාම විහාරීය සතර පේරුවේ දායක කාරකාදීන් ඇතුළුව මේ අවස්ථාවට සහසම්බන්ධ වී සිටින සියලු දෙනාගේ ධර්මඥානය පිණිස මා මාතෘකාවක් තැබුවා. ඔබට ඇහෙන්න ඇති. ඒ මාතෘකාවට අනුව ශ්‍රවණය කරන දහම් කාරණා මනවින් අවබෝධ කරගෙන විහාර ගණේ අපවත් වී වදාළ නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ ගෞරවනීය මහ සංඝරුවන පින්ගන්න වේනම් උන්වහන්සේලාටද පින් පිනිස මේ වෙහෙර විහාර ගම්බිම් මිඩංකඩම් මම්මාවත් ඇල දොළ ගංගා කෙත්වතු ගහකොළ තුරු ලතාවෝ හදලා වඩලා තනලා අපට දායාද කරපු අපේ අම්මලා තාත්තලා අත්තමුත්ත නත්ත පනත් ආදී කුල දෙටුවෝ පින් ගන්න ඉන්නවා නම් ඒ හැම දිනාටම පින් කුසල් පිනිස ඔබට මට අපට ජීවිතාවබෝධය ධර්මඥානය තුලින් ලබාගෙන මේ අනන්ත දුක් සහිත සංසාර ගමන කෙලවර කොට ලබන උතුම් අමා නිවනින් සැනසීම පිණිසම මේ උතුම් දහම් දේශනාව ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් යුක්තව හැමෝම බණ අහන්න ලෑස්ති වෙන්න. ධර්මානුශාසනාව ආරම්භ කළේ පැය භාගයක් ප්‍රමාද වෙලා. ඒ කාලය මම ගත්තොත් ඔබට රෑ වෙනවා. ඒ හින්දා මං කාලේ පිරිමහලා මේ ධර්මානුශාසනාව පවත්වන්නත් ඕනේ. පින්නතුනි මම මාතෘකා කළ සූත්‍ර දේශනාව මතකද? ඇහිලා තියෙනවද යම් තැනක? සමහර වචන නම් කනට හුරුයි නේ. පානාතිපාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති වචන භාගෙට භාගයක්ම කනට ටිකක් ඇහිලාම හුරුයි. ඒත් මේ ධර්ම කාරණා ටික ඇතුළත් සූත්‍රය ඔය නාකි උන්දලවත් දන්නේ. ඔව්. සිල් ගන්න ඇවිල්ලා පන්සල් වල සරුවාට මන් දන්නවා මේ පොත පෙරලලා නැහැ. මේ පොත තියා බෞද්ධයාගේ අත්පොත මොකද්ද? බෞද්ධයාගේ අත්පොත ධම්මපදය. එන්න ලෑස්ති වෙලා බිම තියලා එන්න ඇති. අතේම තියෙන්නේ අප්පා. එන්න ලෑස්ති වෙලා තමයි තියලා ආවේ. පොත දැකලවත් නැහැ පුතා.
ධම්මපදයේ පොත දැකලා තියෙන අය මෙතන කීයෙන් කී දෙනාද ඉන්නේ? අල්ලලාවත් නැති අය කී දෙනෙක්ද මෙතන? නිකමට පොත පෙරලා ආපු අය කී දෙනෙක්ද? හැබැයි බෞද්ධයාගේ අත්පොත ධම්මපදේ. ඇයි ඒක නිතර අතේ තියාගෙන ඉන්න කියලා කිව්වේ? මුළු ජීවිතේම කියලා තියෙන්නේ පොතේ. ජීවිත ගමනම කියලා තියෙන්නේ පොතේ. මෙලොව ජීවත් වෙන විදිය, කසාද බඳින විදිය, අධ්‍යාපනය ලබන විදිය, දරුවෝ හදන විදිය, හරි හම්බ කරන විදිය, ඒවා පිරිමහන විදිය, ඒවා කවර කරුණක් සඳහා යොදන්නේද ඒ යොදන විදිය, පින් කුසල් වඩන විදිය, යුතුයකම් ඉෂ්ට කරන විදිය, මේ සංසාර භයානක ගෝරතර සසර ගමනේ කටුකත්වය, ඒ කටුක ජීවන ගමන අතහැර නිදහස් වෙන්න නම් යා යුතු මඟ මේ ඔක්කොම උගන්වලා තියෙන පොත බෞද්ධයාගේ අත්පොත. නමුත් දැකලත් නැත්නම් අල්ලලත් නැත්නම් බලලත් නැත්නම් පෙරලලත් නැත්නම් මොකද දෙන්නේ? බොරුවක් නෙමෙයිද කරන්නේ? මං කිව්වා නේද අමූලික බොරුවක් කරන්නේ කියලා. හං ඇකිලිලා ඇට දිරලා කෙස් පැහිලා දත් හැලිලා බකල් ගැහිලා ජර බර ගානවා දිරච්ච කරත්ත වාගේ බොලන්. එතකොට තමා සිල් පුතා. එතකොට සිල් හයිය තිබ්බ කාලේ. හයිය තිබ්බ කාලේ කුලප්පුව. එතකොට පුදුම කුලප්පුවක් තිබ්බේ. එතකොට සිල් නැහැ. නිකන් හිතලා බලපල්ලා උඹලා සිල් ගන්නවද කියලා. උඹලට තාන් අර වාගේ රැලි වැටිච්චාම තමයි සිල්. එතකන් සිල් නැහැ. එතකන් යනවා යන්න. හඹාගෙන. සිල් ඕනේ වයසේදීනේ බලන්න සිල් සමාදම් වෙන්න ඕන. සිල් ඕනේ සිල් බින්දින වයසේ. සිල් බින්දින්නේ මොන වයසේද? ළමා, ගැටවර, තරුණ, මැදියා. අනිත් එක සිල් තියෙන්න ඕනේ පන්සලේ බණමාඩුවේ නෙවෙයි. සිල් තියෙන්න ඕනේ ගේ ඇතුලේ. මිනිහා ඉස්සරහා ගෑණිනේ සිල් රකින්න ඕනේ. ගෑණි ඉස්සරහා මිනිහා සිල් රකින්න ඕනේ. දෙමව්පියෝ ඉස්සරහා දරුවෝ සිල් රකින්න ඕනේ. දරුවෝ ඉස්සරහා දෙමව්පියෝ සිල් රකින්න ඕනේ. රාජකාරී ආයතනයට ගියපුවාම රාජකාරියේදී සිල් රකින්න ඕනේ. රියදුරාට බෝගහයට සිල් පාරේ යනකොට රියදුරාට සිල් තියෙන්න ඕන රිය පදවනකොටනේ. එතකොටනේ සීලේ බලය ගුණය පිහිට ලැබෙන්නේ. ජීවිතේ යම් තැනකද ඒ ඉන්න තැන මිනිහා රැකිය යුතු සීලයක් තියෙනවා. ඒ තැනදී රකින්න ඕනේ. ඒක නෑනේ. අපි කරන්නේ සලුව ලෑව ඇට මාලේ දැම්මා නිලිය නළුවා වාගේ ලෑස්ති වුණා පැය කීපයකට ආවා පෙනී හිටියා ගියා මායාවක් ආවම මායන් තිබ්බ මිනිහෙක් හිටියා බුදුන් දවස මේ බෝවත්තේ අප්පලාට නෑකම් තියෙනවා මේ සූත්‍ර දේශනාව දේශනා කළේ එතුමාගේ පුතාට මහා ධන සිටුවරයෙක් හිටියා උපාසකම්මලට මතක ඇති තෝදෙය්‍ය කියලා අහලා තියෙනව නේද තෝදෙය්‍ය සිටානෝ අහලා තියෙනවා නම් මේ බෝවත්තේ යාගේ නෑයෝ නැද්ද මේ බෝවත්තේ එයාට නෑකම් කියන අය ඉන්නවා එයාගේ ගතියට අනුව අතිශයම ලෝභයි. අතිශයම ලෝභයි. අධික තණ්හාවයි. මිත්‍යා දෘෂ්ටිකයි. දුෂ්ටයි නපුරුයි. කන්නෙත් නැහැ, අඳින්නෙත් නැහැ, දෙන්නෙත් නැහැ, බේතක් හේතක් ගන්නෙත් නැහැ.
ගෑනිට දෙන්නෙත් නෑ, දරුවන්ට දෙන්නෙත් නෑ, දැසි දස්සෙකුට දෙන්නෙත් නෑ. පරම්පරාවෙන් උරුම වෙච්ච දේවලුත් හම්බ කරන හැම දෙයකුත් තැම්පත් කරලා ඒක දිහා බලාගෙන ප්‍රීති වෙවි ඉඳලා මැරිලා ගෙදරම බැල්ලියෙක්ගේ බඩේ බලු පැටියෙක් වෙලා ඉපදුනා පුතා. ඔව් මම එකයි කිව්වේ බෝවත් ඉන්නවා කියලා. ඒ જાතිය නෑ. නැද්ද දැඩ්ඩි? කන්නෙත් නැති, හඳින්නෙත් නැති, දෙන්නෙත් නැති. එහෙම අය නැද්ද? ඉන්නවා. අය නැති වෙන්න බෑ. මේ ලංකාදීපේ හැම ගමම්ම ගත්තොත් ඒ ගම නියෝජනය කරමින් මේ જાතිය උන් ඉන්නවා. දැන් නිකන් හිතන්නකො මේ දම් සභා මණ්ඩපය සකස් කරලා මේ ධර්ම දානමය මහා පුණ්‍ය කර්මය ඊ타ත්ම සදහැ සිතින් කාලයේ ශ්‍රමය ධනය කැප කරලා කරන මිනිස්සු අතරේ එබිලවත් බලාපු නැති උන් නැද්ද? ඉන්නවා. එහෙම හැංගීමක්වත් ආපු නැති අය ඉන්නවා. මේ ලංකා සමාජයේ අපි බෞද්ධ කිව්වට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම ඉන්නවා පුතා. තෝදෙය්‍ය සිටානන්ගේ ගති තියන අය. ඒ ගතිවලට නෑකම් කියන අය ඉන්නවා. ඒ අය සුගතියට යන්නේ දුගතියට. ඒ අයට කවදාවත් මනුලොව දෙව්ලොව බඹලොව උපදින්න බෑ. ඒගොල්ලෝ යන්නේ නරකය, තිරිසන්, പ്രേත, අසුර. තෝදෙය්‍ය මහසිතානෝ තිරිසන් ලෝකේ ඉපදුනා. ගෙදරම සසර පුරුද්ද තියෙනවා. එයාගේ පුතා ගෙදර හිටියා සුබ මානවකයාට පුදුම ආදරෙයි. ඇයි තාත්තනේ? තාත්තා තමයි මේ ඉන්නේ බල්ලා වෙලා. එහෙනම් පුතානේ පුතාට හරි ආදරේ. දැන් ඔයාලා ගෙදර බල්ලෙක් ඉන්නා නම් ඕක පරම්පරාවේ එකෙක් තමයි ඔය ඇවිල්ලා ඉන්නේ කැරකිලා. කරපු බලු වැඩවලට බල්ලා වුණා ළඟම තිබ්බ බැඳීම කොතනද? එතෙන්ට සේන්දු වුණා. ඒකනේ සාමාන්‍ය ස්වභාවය. ලෝක විද්‍යාව බෞද්ධ දර්ශනයේ ඒක තමයි. පුබ්බේව සම්නිවාසේන පච්චුප්පන්න හිතේනවා ඒවන්තං ජායතේ පේමං උත්පලම්ම යතෝදකේ. ඕලු නෙළුම් මානෙල් වාගේ මල් ಜಾති පිපෙන්නේ කොහෙද? කොහෙද පිපෙන්නේ? වගුරු බිමක වතුරක. මැරිලා ඉපදෙන සත්තු උපදින්නේ තමන් ආසා කළ අල්ලගත්ත ඉසව්වේමයි. ඒක තමයි නියමය. ඒක තමයි සත්‍ය. ඒක තමයි විද්‍යාව. එතනින් එහා යන්න බෑ. එතනින් එහා යන්න බෑ. හිත දුවන සීමාවේ හිත අල්ලා ගන්න තැන චුති සිතට අනුව උපදිනවා. ඉඳ බෝවත්තේ මැරෙන අය වැඩි කොටසක් උපදින්නේ බෝවත්තේම තමයි. ඔය නාකි අම්මලා වැඩි දෙනෙක් ගෙම්බෝ වෙනවා. හේතුව ගේ ඇතුලේ තියෙන පඩංගු වලටම තියෙන පෙරේත කොමට අප්පා. ඔව් පරණ කෑලි බෑලි එක්කව කොල්ලා ඌවා තියාගෙන අල්ලන්නවත් දෙන්නේ නැහැ ඌවා. මන් දන්න මේ කුලියා පිටියේ ආසන්නේ ගෙදරක් තියෙනවා. වෙන මොනවත් නෙමෙයි හනසු මිටි බැඳලා එල්ලලා තියෙන්නේ. ඒ වගේ නූල් විතරයි තියෙන්නේ අර කළු පාට. කොළපුව නෙමෙයි නූල් මිටි තියෙන්නේ. ඒ තරම් පරණයි. කොල්ලා මාව එක්කගෙන ගිහිල්ලා පෙන්නුවා එන්නකෝ අපේ හඳුනා අපේ අම්මා කෞතුකාගාරේ පෙන්නන්න කියලා. කසාද බැඳපු දවසේ දාගෙන ආපු බාටා දෙක තියෙනවා කියන්නකෝ. ඒ බාටාවේ පටියේ එක බොත්තමක් කැඩිලා. ඒකට 60 කට්ටක් දාගෙන ගහගෙන තමයි උන් දැවිත් තියෙන්නේ දීගෙනකොට. දැන් 60 කට්ට දිරලා 60 කට්ට වැටිලා ඩොට් දෙකක් තියෙනවා අර පටියේ. මම ඔක
අරගෙන බල්ලා කිව්වා කෝ මේකේ මේ බොත්තමක් නැහනේ. මං එන දවසේ තිබ්බෙත් නෑ ස්වාමීන් වහන්සේ. ඔය කළු පාට තිත් දෙකක් තියෙන 60 කට්ටක් ගහගෙන ආවේ. බලන්නකො මගුල් සූට් එක. ඈ කොහොමද මගුල් සූට් එක? එව්වා ඔක්කොම තියෙනවා. ලාම්පු තෙල් දාගෙන ආපු බෝතලේ වංගෙඩිය මෝල් ගහ මිනිහට දෑවැද්දට හම්බෙලා තිබ්බ එව්වා. එව්වා ටික ඔක්කොම තියෙනවා අරකේ. පැදුරු හැම જાතියක්ම අරකේ තැන් වල එල්ලලා කෞතුකාගාරේ තමයි. දැන් වුන්දා අර කොල්ලට ගේ හදන්න මේ ටික අයින් කරන්න දෙන්නෙම නැහැ. කෑල්ලක් හදලා තියාගෙන ඉන්නවා. මං කිව්වා මේක තල්ලු කරලා ඉවරලා හදාපිය ඉතුරු ටිකයි. අපේ අම්මේ ආම්දුරුවනේ පපුව පැල්ලම් මැරිලා මට ආයේ එකක්. කවදා හරි මැරෙනකම් මට කරන්න දෙයක් නැහැ ඉතින් කිව්වා. බලන්න. ඊ තරම්. ඉතින් උපදින්නේ ගෙම්බෝ වෙලා නෙමෙයිද? ඔය ගේ ගෙම්බෝ දිහා බලන්නකො මුල්ලකට වෙලා ඉඳගෙන ඇස් දෙක කරක වටපිටාවේ තියෙනවා බල බලා ඉන්නවා. කොස්සෙන් ඇදලා ඉවර වෙලා දොරකට අරගෙන ගහපුවාම හොකි ගැහුවා වාගේ ගෙම්බා විසි වෙන්න වැටපාවරේ දිහාට මේක උඩ පැනලා ආපහු ගේ දිහා බලලා මං යන්නේ නැහැ කියලා එනවනේ. මං යන්නේ නැහැ කියලා එනවා. ඔව්වා මගේ තොපේ නෙමෙයි. තෝදෙයියත් ඒ වාගේම මැරිලා අර වල දාලා තිබ්බ නිදහම් කරලා තිබ්බෙව්වා දිහා බලාගෙන ඉන්නවා. අපේ නායකහන්ට කියන්න හාමුදුරු කෙනෙක් මේ මෑතකදී අපවත් වුණා කෝටි 27යි පොතේ. ගෙම්බා නොවේද? කෝටි 27යි පොතේ. ඔව් අපේ ලොකු හාමුදුරුවෝ ඉන්නවා. සමාව අවසරයි. අර පන්සලත් මගේ මේ පන්සලත් මගේ අරකත් මගේ පන්සල් ඔක්කොගෙම අධිපතියා සත්ත මහා විහාරාධිපතිලු අප්පා. සත්ත මහා විහාරාධිපතිලු. ගෝලයකට දීපන් දෙන්නේ. ඒවා පවරන්නේ. අවසානයේ උන් හිටි තැන් නැතුව මැරිලා යනවා. ඊට පස්සේ අර කාලකන්ණියෝ මැද්දේ පරම්පරාවේ ලොකු එකා ඉන්නවනේ. ඊට පස්සේ එයා අර කී ආධිපතිකම ගන්නවා. බාල පරපුරේ අය ඔක්කොම නන්නත්තාලා. ඔව්. පන්නනවා. නන්නත්තාරා. ලොකු හාමුදුරුවෝ හරියට ඥානාන්විත ඒ වැඩේ කරලා පරපුරෙන් පරපුරට දසදහසක් කල් මේ සම්බුද්ධ ශාසනය පවතිනද ගැටුමක් නැතුව නිදහසේ පවත්වගෙන යන්න පාර හදන්න එපැයි. එව්ව නැහැ. තෘෂ්ණාවෙන් අල්ලාගෙන බලන් වැඳ මිනිස්සු දෙන්නේ ශාසනය ගොඩ නගන්න මිසක් කාලා පැලෙන්න නෙවෙයිනේ. මෙව්ව බදාගෙන මැරෙන්න දෙන්නේ. මේ සම්බුද්ධ ශාසනය බබලවන්න දවසින් දවස. ඒක වෙන්නේ නැත්තම් ගිහි පැවිදි ඔක්කොම ඇස්සරලා බලලා මේ රටේ අපි කොහෙද යන්නේ කියලා මේ නිරයට යන ගමන නවත්තන්න දිරිය වඩන්න තමයි මේ ධර්මානුශාසනාව පවත්වන්නේ. බුදුරජාණන් වහන්සේ තෝදෙය්‍ය මහසෙටාණන්ගේ පුත්‍ර සුභමානවකයාට දේශනා කොට වදාළ චුල්ල කම්ම විභංග සූත්‍ර දේශනාවේ සූත්‍ර කාණ්ඩයක් මම මාතෘකා කළේ. දීර්ඝ කතාවක් සුබ කතාව. මං ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ. තාත්තගේ ආభాසයෙන් නොමග යන්න මග දැකලා තිබ්බ සුබ මානවකයාව බුදුරජාණන් වහන්සේ දකිනවා. දැකලා උපායශීලීව සුබ මානවකයාව බුදුහාමුදුරුවෝ ගෙන්න ගන්නවා පන්සලට. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා අර ගෙදර ඉන්න බල්ලට කතා කරනවා දවසක් තෝදෙయ్య කියලා. දැසි දස්සෝ ඔක්කොම ඉන්න තැන කොල්ල නෑ ඉදා ගෙදර. බුදුහාමුදුරුවෝ ඒක බලලා ගියේ. හරි උපක්‍රමශීලී ඉන්නේ බුදුහාමුදුරුවෝ. තෝදෙయ్య කියලා කතා කෙරුවා. එතකොටම බල්ලා බුරාගෙන ආවා ගේට්ටුව ගාවට එන්න දෙන්නෙම නැහැ. ඒ කාලේ දන් දුන්නෙත් නැහැ, පැත්තටවත් එන්න දුන්නේ නැහැ බුදුහාඳුරුවන්ටවත් හාඳුරුවරුන්ටවත්. මේක ඒ තරම් කුහක ලෝභයක්.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වඩින තැනට දැසි දස්සෝ ඔක්කොම දුවගෙන ආවා බල්ලා කණ්ඩ යන හින්දා. ඒ ගමන බුදුරජාණන් වහන්සේ ඔක්කොටම ඇහෙන්න කියනවා තෝදෙయ్య උඹ එදත් දොර වැහුවා. ගේට්ටුව වැහුවා. එදත් එන්න දුන්නේ නැහැ. අදත් එන්න දෙන්නේ නැහැ. එදත් බිරුවා. අදත් බුරනවා. ඕම ඉඳපන්කෝ කියලා බුදුහාමුදුරුවෝ වැඩි ආපහු. දැන් මේ උගුලක් තමයි අටවව්වේ. දැසි දස්සෝ එනකොටම කිව්වා සුබ මානවකයාට. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා තාත්තගේ නම කියලා බල්ලට කතා කරුවානේ කියලා. දැන් ඔයාලා ගෙදර බල්ලට ඔයාලයි තාත්තගේ නම කිව්වොත් එහෙම ඉතින් මොනවාද හිතෙන්නේ? පන්සලේ හාමුදුරුවෝ ඇවිල්ලා කතා කරුවොත් එහෙම බල්ලට ටොමියා නොකිය අපිය දාස මේ වරේ උඹ එදත් රැව්වා අදත් රවනවා කියලා හැම බල්ලට කතා කරලා ගියොත් එහෙම ගෙදරේ උන් කියනවනේ ආපුවාම. එතකොට මාරේ ආවේසලා හිටපන් මම දෙකක් කතා කරන්න ගිහිල්ලා කියලා ඕයි යනවා කෑපොටේ ගාගෙන. සුබමානවකයාත් ගියා. බුදුහාමුදුරන්ට ඕනකම තිබ්බේ ගෙන්න ගන්න. යනකොට ගිය කේන්තිය ගෙදරින් ගියපු එක මගට යන්න ළඟට යන්න ආඩුව. බුදුහාමුදුරුවෝ ලස්සනම ලෝකෙ හිටපු මිනිහනේ. ඒ උත්තරීතර රූපස්වභාවය දැක්කහම බුද්ධ රශ්මි මාලාවන් දැක්කහම වේගය අඩු වුණා. ගිහිල්ලා ඇහුවා බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මන් නැති වෙලාවේ මගේ මාලිගාවට ගියාද? ඕනේ. සුබ මං ගියා. ඒත් සුබ හිටියේ නෑ තාත්තා හිටියා. අය අහන්න දෙයක් තියන්නේ නැතුව කිව්වා තාත්තා හිටියා. ඒ වෙලාවේ තාත්තා බුරාගෙන ආවා. මං ඉතින් කතා කරලා ආවා එන්න. අර යට කරගෙන හිටපු කේන්තිය මතු වුණා. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මහා කරුණාවන්තයි කියනවා. සර්ව සමයි කියනවා. සර්ව ව්‍යාපී කියනවා. මගේ තාත්තා බල්ලෙක් කියලා කියන්න ඔබ වහන්සේට තියෙන සාධක මොනවද? සුබ කලබල වෙන්නේ නැතුව ගෙදර ගිහිල්ලා බල්ලව හොඳට නාවලා කණ්ඩ කැමැතිම රසවත් කෑමක් හදලා බඩ පිරෙන්න කන්න දීලා කැමැතිම තැනින් නිදි කරවන්නකෝ. නිින්ද යනකම් ඉසాతක ගායින්. නිදි බර වෙනකොටම අහන්න තාත්තේ පරම්පරාවෙන් මට උරුම වෙන්න තිබුණු යම් වස්තුවක් තියෙනවාද නොදීපු ඒක කොහෙද තියෙන්නේ කියලා අහන්නකෝ කිව්වා. සුබමානවකයා ගියා දැන් ගිහිල්ලා කැමැත්තෙන් නෙමෙයි. නමුත් මේක බලන් දෙපැයි. කළා වැඩි. නින්දේ ආගෙන එනකොටම ඇහුවා කොහෙද තියෙන්නේ කියලා. ගැස්සිලා හැරුණා බල්ලා. ජීවිතේට රවලා ගොරවලා නැති කොල්ලට කණ්ඩම පයින්නවා දැන් සුබමානවකයාට. සුබමානවකයා තුස්නීම් භාවයෙන් බලන් හිටියා බල්ලා දිහා. බුදුහාඳුරෝ කිව්වේ ඇත්තද කොහෙද මේ තාත්තට කොහෙද බල්ලා වෙලා ඉන්නේ අඩේ කියලා. බලාගෙන ඉන්නකොට බල්ලට දැනුණා කොල්ලා අඳුරගත්ත බව. ලැජ්ජා හිතුණා. එළියට බැස්සා. ගිහිල්ලා වත්තේ 7-8 පොළක් පහුරු ගෑවා. සුබමානවකයා දැසි දස්සෝ දාලා හැරුවා බලන්න. මහා කටාරම් වල පුතා රන් රිදී මුතු මැණික් වල දාලා ලොක්කා. අරවා ගොඩ ගණ්ඩ සුබමානවකයාට පුදුම ප්‍රීතියක්. බුදුහාමුදුරුවෝ ගැන පුදුම ආදරයක්. ඇයි බලන් තාත්තවන් නොදීපුවා බුදුහාමුදුරුවනේ මේ දෙන්නේ. ගොඩ ගත්ත කෝටි ගානක වස්තුව අරන් ගබඩාවෙන් තිබ්බා. එහෙම්මම ගියා බුදුහාමුදුරුවෝ ළඟට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සත්‍යයි බුදුරජාණන් වහන්සේ සත්‍යයි. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කරලා පැහැද සිත් ඇතිව ධර්මඥානය ලබා ගත්තා.
ලබාගත් සුබ මානවකයා බුදුහාඳුරන්ට වන්දනා කරලා කියනවා භාග්‍යවතුන් වහන්සේ තුනුරුවන සත්‍යයි කියලා මං අවබෝධ කරගත්තා. ඒ මගින් මගේ තාත්තට කවරක් වූවේදයි මං දැනගත්තා. ඒකට හේතු මං හොයාගත්තා. ඒ විතරකුත් නෙමෙයි මට පරම්පරානුගතව උරුම වෙච්ච කෝටි ගාණක් වස්තු හම්බෙලා මං කෝටිපතියෙක් වුණා. දැන් මට සතුටින් නිදහසේ ප්‍රීතියෙන් පින් දහම් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ ඒ වුණාට මට ප්‍රශ්නයක් තියෙනවා. සුබ ප්‍රශ්න තියාගන්න හොඳ නැහැ. ප්‍රශ්නයක් තමා තුලම තියාගෙන ඒක දරාගෙන විසඳ ගන්න නැති වුණාම කායිකවත් මානසිකවත් තද වේදනාවක් විඳින්න වෙනවා. ප්‍රශ්නය දුර දිග යනවා. ගැටලු ඇති වෙනවා. निराකරණය කරගන්න ඕනේ. උත්තර නැති ප්‍රශ්න නැහැනේ. මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවා. බෝවත්තයාට තියෙන ප්‍රශ්නයක් කිව්වා සුබ. මේ බෝවත්තයාට තියෙන ප්‍රශ්න පත්‍රයක්ම සුබ මානවකයා බුදුරජාණන් වහන්සේට කිව්වා. බලන්නකො ඔයාලට තියෙන ප්‍රශ්න නෙමෙයිද කියලා. භාග්‍යවතුන් වහන්සේ අපි ඔක්කොම මනුලව මිනිස්සයෝ. ස්ත්‍රී පුරුෂ ලොකු කුඩා බාල තරුණ මහලු අපි ඔක්කොම මිනිස්සයෝ. ඒ වුණාට කුඩා පිරිසක් 14 දෙනා දීර්ඝායුෂ ලබලා සුවසේ ස්වභාවිකව මැරිලා යනවා. බහුතරයක් මිනිස්සු මව් කුසේදී බිලිඳු වියේදී ළමා වියේදී ගැටවර වියේදී තුරුණු වියේදී මැදියම් වියේදී නානා හේතු කාරණා කොටගෙන මැරිලා යනවා. අනන්ත දුක් විඳලා මැරෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ වෙනසක් ඇයි? පිරිසක් ස්වභාවිකව දීර්ඝායුෂ ලබලා මැරිලා යද්දී මැදියම් වියේ තුරුණු වියේ ගැටවර වියේ ළමා වියේ බිලිඳු වියේ මව් කුසේ මැරෙන්න හේතුව මොකද්ද මේ වෙනස? බුදුහාඳුරන්ගෙන් ඇහුවා. දැන් මේක බෝවත්තයාට නැති ප්‍රශ්නයක්ද? තියෙනවා. වැඩේ තියෙන්නේ ඇහුවේ නෑනේ. ඇයි මේ වෙනස කියලා? ඇහුවේ නෑ. ඇයි ඇහුවේ නැත්තේ? දැක්කේ නෑ ඒ වෙනස. දකින්න ධර්මඥානෙ නෑ. ධර්මඥානයෙන් ලෝකේ බලනකොටනේ ප්‍රශ්න මතුවෙන්නේ. එතකොටනේ ඒවා හොයන්නේ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සාරාංශකයේ කල්පලක්ෂයක් මුළුල්ලේ භවයෙන් භවයට හොයාගෙන ආපු වස්තුවනේ හම්බුනේ සත්‍ය. ඒ සත්‍ය අවබෝධයෙන්නේ බුද්ධියේ රජ්ජුරුව උනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. අපි හොයන්නේ මොනවාද? අපි හොයන්නේ කුණු. ජරාව. රාගික කෙලෙස් බර එව්වා. අර මීගොමුවේ බන්ධනාගාරේ හොයලා තිබ්බේ. හොයලා ලබාගත් දේ පේනවනේ. මම දැක්කාද අන්තර්ජාලේ තියෙනවා 38 දෙනෙක් පිරිමි අවුරුදු 13ක ගෑනු ළමයෙක් දූෂණය කරලා. වෙලාවට ලංකාවේ නෙමෙයි ඉන්දියාවේ. ලංකාවෙත් ඔහම එව්වා තිබ්බා. නැත්තේම නෙමෙයි. ඊ තරම්ම හොයලා තියෙන්නේ මොනවද මේ? කුණු වෙලා යන ශරීරයට සැප දෙන්න. ඒවනේ අපි හොයන්නේ. ලෝකේ ඇත්ත හොයන්නේ සත්‍ය හොයන්නේ. මේ විඳින දුක් ඇයි කියලා බලන්නේ. ප්‍රශ්න ඇති උනේ ඇයි කියලා බලන්නේ. ඒවට විසඳුම් තියනවාද කියලා හොයන්නේ.
තව ප්‍රශ්න වැඩි කරගෙන මහා විනාශයක් කරගන්න ගති ලක්ෂණ තියෙන්නේ. පේනවනේ දැන් මේ සැරේ 65000කට එහා පිරිසකට ඩෙන්ගු. දැන් මේක හැම අවුරුද්දෙම මන්තරේ වාගේ කියනවා නේද? පිරිසිදුව පරිසරයේ තියාගෙන ඩෙන්ගු මදුරුවාට නිර්මාණය වෙන්නට ඉඩ නැති පරිසරයක් හදන්න කියලා මේක හැමදාම කියනවා, දඩ ගහනවා. මේ අවුරුද්දේ විතරක් ගහපු දඩ කීයද මුදල? ඊයේ වෙනකොට මං අහගෙන කියනවා 1,80 ලක්ෂයක්ද කොහෙද පුතා දඩ ගහලා තියෙනවා මදුරුව බෝවෙන එක නවත්තන්න. එහෙනම් මෙවුම් හැදෙන જાතියක්ද? වල්ම වල් බෝවත්තේ වුණත් ඔයාලා බලන්නකෝ මේ පාරවල් තියෙනවා මාන බැද්දනේ යන්න බෑ. පාර කාපට් අඩි 10ක් යන්න තියෙන්නේ 4යි. මේ පැත්තෙන් 3ක් මාන වැවිලා මේ පැත්තෙන් 3ක් වැහිලා. අර මැද්දෙන් යනවා පැත්තට. කපන්න හිතෙයිද? හිතෙන්නේ නැහනේ. ගේ ඉස්සරහ ටික කපන්න හිතෙන්නේ නැහනේ. වල්කොම කියන්නේ. මෙව් මූකලම් වැද්ද වෙලා මිසක් තිරිසනුන් වෙලා මිසක් මනුලොව දෙව්ලොව බඹලොව උපදීද? උපදින්නේ නැහැ. තෝදෙය්‍ය පරම්පරාවේ තමයි. එකෙන් එහා ලෝකයක් දකින්න බෑ. සුබ මානවකයාට පිහිටියා සිහිය. ලැබුව අවබෝධය ලබාගෙන අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ කොටසක් ඉන්නවා නිරෝගීවම ජීවත් වෙලා ස්වභාවිකව මැරෙනවා. බහුතරයක් පුදුම විදිහේ දුක් දෙන රෝගාබාධයන් හැදිලා විඳෝලා මැරෙනවා. දැකලා නැද්ද? මේ සමාජයේ ඔබ දැකලා නැද්ද මෙහෙම අය? අංශභාගය හැදිලා, පිළිකා හැදිලා, වකුගඩු රෝග හැදිලා, තුවාල හැදිලා, ඇක්සිඩන්ට් වෙලා, කෑලි කැපිලා, අංග විකල වෙලා. මේ සමාජයේ මොන තරම් රෝගාබාධ වලට ගොදුරු වෙලා මිනිස්සු මැරෙනවද දුක් විඳලා? තරහා තිරමක් නැතුව. හැබැයි ඔය අතරේ ස්වභාවිකවම මැරෙනකම්ම නිරෝගීව දත් කැක්කුමක්වත් නැතුව ජීවත් වෙලා මැරෙන අය ඉන්නවනේ. භාග්‍යවතුන් වහන්සේ ඇයි එහෙම වෙනසක්? සුබහානෝ. භාග්‍යවතුන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. සමහරු හරිම ලස්සනයි. සමහරු ඊටාම අවලස්සනයි. මිනිහෙක්ද කියලාවත් හිතන්න බෑ. ඒ තරම්ම අවලස්සනයි. භාග්‍යවතුන් වහන්සේ සමහර අය අංග සම්පූර්ණයි. සමහර අය අංග විකලයි. භාග්‍යවතුන් වහන්සේ සමහර අය බුද්ධිමත්. සමහර අය මෝඩයෝ. භාග්‍යවතුන් වහන්සේ සමහරු පෝසත් මිනිස්සු ඉන්නවා සුඛෝපභෝගීව. තව පිරිසක් ඉන්නවා ඉන්න තැනක් නැහැ, කණ්ඩ දෙයක් නැහැ, අඳින්න නැහැ, පළඳින්න නැහැ. අගු පිල්වල, කුණු කාණුවල, මම්මාවත්වල අනන්ත දුක් විඳිනවා. සුඛෝපභෝගීව කොටසක් ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ මේ නානාවිද ජීවිත ගෙවන මේ වෙනස මොකද්ද? ඇයි මේ වෙනස කියලා ඇහුවා. ඒකට බුදුහාමුදුරුවෝ සුබ මානවකයාට සකල ලෝ සතුන්ට මහා කරුණාවෙන් දීපු උත්තරේ තමයි මං ඔයාලට මාතෘකා කළේ. මොකද්ද? පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ
හෝති. කෙටියෙන්ම කිව්වොත් පන්සිල් රැක්කේ නැති එකේ කරුමය ඔය පටිසන්ධීලා තියෙන්නේ. පන්සිල් පද 5 නොරැකීමේ කරුමය. මම ඒකයි කිව්වේ මෙතන ඉන්න කාටවත් පන්සිල් නැහැ කිව්වේ. මම දන්නවා ඔයාලට සිල් රකින්න දැකීමක් නැහැ. සිල් පදයක් රකින්න නම් ඒ පුජ්‍යලයාට තියෙන්න ඕන දැක්ම මොකද්ද? උපාසකම්මලා මැරෙන්න කිට්ටුව ඉන්න හින්දා මේක අහගන්නම ඕනේ. දැනුත් ඇවිල්ලා ඇඟිලි 4 අරිනවා ඔළුව දිගේ. ආන් අරුන්දා. ඔය කොහෙද යන්නේ ඔළුව දිගේ ඇඟිලි? දඩේමේ. ඔය දැනුත් දඩේමේ යන්නේ. ඔවුන්ගේ මූකලාන තියෙනවානේ මෙතන. ඒ මූකලාන ඉන්නවා සත්තු. එවුන් අල්ලන්න සුලඟිල්ලයි වෙදගිල්ලයි මැදගිල්ලයි දබරගිල්ලයි 4 දෙනා යවනවා. යවුවාම හම්බෙනවා හාල් ඇට හුණුසාල් ඇට වාගේ උන්. අල්ලලා ඔය ඉන්න තැනම හීන් සැරේ තිබ්බා තැලුවා. ඒකොල්ල පතනවා නිවන්. ලොක්කිට තේරෙන්නේ නැහැ ඉන්න තැන කොහෙද කියලා. බනහඬ වාගේ ඇවිල්ලා මෙතනත් උකුණ මරනවා. වැඩිපුරම පව් කරන්නේ අපේ හඳුන්නේ මං අහගෙන හිටිය දවසක් මේ හාමුදුරු කෙනෙක්ම තමයි කියන්නේ කාන්තාවෝ නොහිටින්න සම්බුද්ධ ශාසනයක් නෑ අය කියලා කිව්වා. මං අහගෙන හිටියා මේ හාමුදුරුවෝ මොනවටද මෙහෙම කිව්වේ කියලා. පන්සලේ තනි නොතනියට එන්නේ ගෑනු. සිල් ගන්න එන්නේ ගෑනු අය. ශ්‍රම දානෙට එන්නේ ගෑනු අය. දානේ අරන් එන්නේ ගෑනු අය. සිව්පසේ පූජා කරන්නේ වැඩිපුර ගෑනු අය. බණ භාවනා කරන්නේ ගෑනු අය. ලෙඩක් දුකක් වුණාම බලන්නේ ගෑනු අය. ඒ හින්දා ගෑනු නොහිටින්න ශාසනයක් නැහැ. මං ඊට පස්සේ ඇහුවා අපේ හාමුදුරනේ පිරිමියෙක් එක්ක සිවුරු ඇරලා හාමුදුරු කෙනෙක් පැනලා ගියා කියලා මේ ශාසන ඉතිහාසයේ කොහේ හරි තියෙනවද? පන්සලට ආපු ගෑණියක්ව කෙල්ලක්ව යාළු කරගෙන සිවුරු ඇරලා ඒකිත් එක්ක ගියා හැර පිරිමියෙක් එක්ක සිවුරු ඇරලා පැනලා ගියපු එකක් මට කියන්නකෝ. මේ පන්සල් වල හාමුදුරුවරු හිග කෙරුවේ ගෑනු. පිරිමි නෙමෙයිනේ. ශාසනේ කෑවද? රැක්කද කියලා බලන්න කිව්වම. එහෙම ලඝු කරන්න පුළුවන්ද? එහෙම ලඝු කරන්න බෑනේ. මෙවුන්දලගේ මායන් හින්දා හාමුදුරුවරු රැවටෙනවා. ඒ වැඩිපුර හුරතල් වෙන්න එනවනේ. ඒ හින්දා අවසානයේ ශාසනෙත් නැහැ පඬු හැලියත් නැහැ. විනාශ වෙනවා. තමන්ට හිමි භූමිකාව ඒ දුරින් ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරන්ගෙන් අහනවා ආනන්ද මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කාන්තාවෝ ඇවිල්ලා කකුල් අත ගාලා කුළු පගව වන්දනාමාන කරනවා කතා බහ කරනවා කමක් නැද්ද? බුදුහාමුදුරුවෝ අනුදැන කමන්නේ ආනන්ද එහෙම නොවෙනවා නම් වඩා හොඳයි. ඔව් අයත් වෙන්න ඕනේ. අත ගාලා වඳින්න. හාමුදුරුවෝ අත ගන්න පිරිමියෙකුටවත් අයිතියක් තියනවද? පිරිමියෙකුටවත් අයිතියක් නැහැ හාමුදුරුවන්ගේ ඇඟපත අත ගන්න. හදිසියෙ ගිලන් වෙලා හාමුදුරුවම නාවන්න බෙහෙත් හේත් කරන්න තියනවා නම් දන ගහලා වන්දනා කරලා අවසර අරගෙන හාමුදුරුවන්ගේ ඇඟට අත තියන්නේ. එහුවගේ මේ කිලා පිරිමදින්නේ. පින් ඈත් වෙන්න. කරන්ට් එක වාගේ. අතේ දුරින්
අත්පසෙහි කියලානේ කියන්නේ. ඔය දාන සාංගික කරනකොට කියනවා නේද අත්පසට ළඟා කරගත් කියලා. අතේ දුරින් කොරෝනා වෙලාවේ කිව්වනේ අතේ දුරින් කියලා. ලෙඩේ හැදෙනවා ළඟට ආවොත්. එහෙනම් අතේ දුරින් ඉන්න තරමට ලෙඩ නැහැ. ඒ විද්‍යාව බුදුහාඳුරෝ දැනගෙන තමයි කල්තියා දේශනා කරලා තියෙන්නේ. ඒව අපි ළඟ නැහැ. අවසානයේ ලොකු විනාශයක් කරගන්නවා. අවබෝධයෙන් ලෝකේ දකින්න ඕනේ. වැඩිපුර සත්තු මරන්නේ කාන්තාවෝ. ඔයාලට මේවා කියනකොට නිකන් හොල්මන් වාගේ. වෙන්න බෑනේ කියලා හැම හිතෙනව නේද? නෑ වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔබ කාන්තාවක් වීම සහ ගෘහණියක් වීම. gedara ආරක්ෂාව, gedara දේවල් වල රැකවරණය සියල්ල ඔබනේ බලන්නේ. ස්වාමියා ඌව බලන්නේ. ඔබේ වෛරක්කාරයෝ ටිකක් ඉන්නවා ඔබට බාධා කරන. එවුන් තමා උකුණෝ, මකුණෝ, කැරපොත්තෝ, මැස්සෝ, කොඳුරුවෝ, මීයෝ, වේයෝ. මෙවුන් පෙන්වන්න බෑනේ ගෑනුන්ට. ඔව්. ආවොත් මාරයා. ගෙදරට ආවොත් මාරයා. ඇයි මකුළුව? මකුළුව දල් බඳින්න බෑ. මකුළුවාගේ ජීවනෝපාය දැල් බැඳීම. නමුත් මෙවුන් දා ඉදිරියේ මකුළුවට දැල් බඳින්න බෑ. දුටු සැනින් කොස්ස ගත්ත වැනුවා මකුළුවත් ඉවරයි දැලත් ඉවරයි. ඔව්. චූටිනේ පුතේ පාපේ පේන්නේ. කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ දවස රජ්ජුරුව වැරදි අවබෝධයකින් මහරහතන් වහන්සේ කෙනෙක් තෙල් කටාරමක ඔබනවා. ලෝකයම කම්පා වෙලා මිහිතලය ගුගුරලා පැලිලා පොළව පතුලෙන් ආපු මහා වායු කදම්බෙන් සාගර ජලය ගෙනල්ලා ලංකාද්වීපයේ ගොඩබිමට දාලා හොදාගෙන ගියා. මහා සයුර ගොඩ ගැලුවා. රහතන් වහන්සේ තෙල් කටාරමේ බුවට. මට ඕනකම තියෙන ඒක නෙමෙයි. රහත් වෙලා තෙල් කටාරමේ ඔබන්ඩ පිච්චිලා මැරෙන්න කරපු පාපය මොකද්ද? චූටි වාගේ පෙවුනට බර බලන්නකෝ. ගොපල්ලෙක් වෙලා ඉඳලා මහරහතන් වහන්සේ පෙර භවයක කිරි උණු කරද්දී කිරි සුවඳට ආපු ඉහඳ මැස්සෙක් කිරි හැලිය වටේ මෙහෙම කැරකෙනවා. සැරයක් එලෙව්වා. මැස්සා කැරකිලා ආපහු ආවා. දෙවෙනි පාරත් එලෙව්වා. ආයෙත් ආවා. තුන්වෙනි පාරත් එලෙව්වා. එලවන්න මේකක් කැරකිලා ආපහු එනවා. ගොපල්ලට තරහ ගියා. වරෙන් ආපහු කැරකිලා. අත උලුප්පාගෙන හිටියා. මැස්සා එනකොටම අත පුරෝලා ගහපු ගමන කිරි හැලිය ඇතුළේ. උතුරමින් තිබ්බ කිරි හැලිය ගිලුණා මැස්සා. බලන්නකෝ. කේන්තියෙන් උපායක් යොදාගෙන මැස්සට ගහලා කිරි හැලියේ මැස්සා ගිලිලා පිච්චිලා මැරිච්ච පාපය සසර ගමනේ විපාක දෙමින් ඇවිල්ලා අන්තිම ටික මහරහත් භාවයට පත් වෙලා ඉඳිද්දි තෙල් කටාරමේ බුවා. බෝවත්තේ ඉඳලා ලංකාවේ හා කෙරෝල්ට යනකන් තෙල් කටාරම් තිබ්බත් මෙවුන්දලා ඔබලා ඉවර කරන්න බෑ පුතා. මරලා මෙවුන්දලා මරලා තියෙන හැටියට. ඔව් ඔබට පේන්නේ නැතුවට ඔබ කොච්චර මරලා ඇද්ද උකුණෝ මකුණෝ කැරපොත්තෝ. පැදුර පිටින් ඔබනවනේ අර උණු වතුර හැලියේ මකුණෝ කියලා. උණු වතුර උණු කරලා මට හොඳට මතකනේ පේනවා මෙව්වා. උණු වතුර උණු කරලා මෙහෙම ගෙනින් වක් කරනවා අර පුටු වලට ඇඳන් වලට. තැම්බිලා යන්න. කූඹි රැලක් එනවා. කනහුල පත්තු කරලා කූඹි රැල දිගේ අදිනවා. තේ කුඩු ගොඩ වාගේ කූඹිය. ඔක්කොම කර වෙලා. පාපය ගැන බලන්නේ.
චූටිනේ. මෙවුන්දලාගේ හිතේ අලියා මැරුවොත් තමා පව්. කාන්තාවෝ විතර මිනි මැරුණුත් නෑ පිරිමින්ට. ගබ්සා කරපු තරමක් කෙරුවේ ගෑනු මිසා පිරිමිද? ඈ? කූඹියාගේ ඉඳලා මිනිහා දක්වා මැරුවා නම් මැරුවේ ඔබයි. යන්නේ නිරයටයි. සිහිය පිහිටුවාගෙන සුබ මානවකයා අහපු ප්‍රශ්නය තමයි අකල් මරණ ඇයි? ලෙඩ රෝග කරුම රෝග හැදිලා විඳවලා මැරෙන්නේ ඇයි? ගස්ගල් පර්වතවලට යට වෙලා වාහනවල හැපිලා මහ පොළොවට යට වෙලා ගංගදියේ ගිලිලා ගම් වතුරට ගහගෙන ගිහිල්ලා මේ අකාලේ විපත් සිද්ධ වෙලා මැරෙන්නේ ඇයි? හේතුව තමයි සත්ව හිංසනය, සත්ව ඝාතනය. ඒකෙන් බේරෙන්න බෑ පුතේ. කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ හැඳින මේ පව් දුරාලන උපදේසේ නොදුන මැනවි තුන් දොර අවකාශේ. මෝඩයා පව් කරන්නේ ප්‍රීතියෙන්. මෝඩයා පව් කරන්නේ ප්‍රීතියෙන්. ඒකේ තරාතිරමක් නැහැ. අපේ නායක හාමුදුරනේ මම අහලා තියෙනවා අපේ මයි ගුරු හාමුදුරුවෝ අපවත් වෙච්චි දවසක් කියනවා පන්සලේ හිටපු උපාසක අප්පච්චිට බුද්ධිය පිළිබඳව කියන්න ගිහිල්ලා හාමුදුරුවන්ට පන්සලේ හාමුදුරුවන්ට නැති බුද්ධියක් ඇබිත්ති කොල්ලට තිබ්බා කියලා දැන් කියනවා. මං අහගෙන හිටියා අපිට පැත්තේ ඉඳලා. දවසක් හාමුදුරුවෝ පොඩි ඇබිත්ති කොල්ලා මහාන වෙන්න ඉන්න කොළු පැටියට කියලා තියෙනවා පන්සලේ මලු ඔක්කොම ඇමදලා පිරිසිදු කරලා හාමුදුරුවෝ පන්සලෙන් පිට ගමනක් යනවා. කොල්ලට කිව්වා ඉස්සරහට වෙලා ඉඳපිය හරක් ඇවිල්ලා මේ මලුව විනාශ කරයි. ඒ හින්දා හොඳට බලාගෙන හිටපිය මං එනකන් කියලා. දැන් කොල්ලා තනියම හුදකලාව බලාගෙන හිටියා කවුරුවත් නැහැ මූට නිින්ද ගියා. පොඩි එකානේ. හරක් ඇවිදලා ජරා කරලා ගණ්ඩ දෙයක් නෑලු. හාඳුරු එනකොට හරක් ඇතුලේ කෑ ගහගෙන ආවා. කොල්ලගේ නම සුරදෝතා. සුරයාට මොකද වෙලා තියෙන්නේ? හරක් ඔක්කොම ඉවර කෙරුවා නේද? ළඟට ඇවිල්ලා අයින්කොට ටොක්ක කොල්ලා ගැස්සිලා නැගිට්ටා. ඈ බොල සුරයා තොට මං කියලා නේද ගියේ මේක බලා ගන්න කියලා. මේ බලාපිය හැම තැනම ගොම. තෝ දැන් අත් දෙකෙන් මේ ගොම ඔක්කොම අදින්න ඕනේ. කොල්ලත් තුස්නීම් භාවයෙන් හාඳුරුව දිහා බලාන හිටියා. මොකද තෝ බලාන ඉන්නේ? කියපු දේ කරාපිය දැන්. අපේ හාඳුරු. ඕක කොහොම නෙමෙයිනේ කියන්නේ. එහෙනම් තෝද හාඳුරුව මන්ද? අපල තොට වැඳලා කියන්නේද කියන්නේ? නෑ අපේ හාඳුන්නේ. ඕක කොහොම නෙමෙයි කියන්න ඕනේ. සුරදෝතා වරමෙතා ගොම දෝතා දමතා. හාඳුරු බිම් බලාගෙන ගෙට ගියා. පැවිද්දාගේ තිබ්බ කෝපය සහ ටොක්කකුත් කාලා මේ බිරාන්ත වෙන්න අඩි හප්පලා කතා කරද්දී තමන්ගේ ගුරුවරයෙක් මේකගේ ඉවසීම සහ ප්‍රඥාව එකලා අපේ හාමුදුරුව අර පන්සලේ හිටපු මිනිහයාට කියනවා අපිට පිටින් පෙනෙන විදියට මැනලා බෑ කියලා. පිටින් පෙනෙන විදියට මැනලා බෑ.
අපිට වඩා ප්‍රඥාවන්තයෝ මේ ලෝකේ තව ඉන්නවා. ඒක දකින්න ඕනේ. ඒ ප්‍රඥාවන්තයෝ කරන වැඩ බලාගෙන ඉඳලා ඉගෙන ගන්න ඕනේ. ඒවා අනුකරණය කරන්න ඕනේ. එතකොට තමයි ටික ටික බුද්ධිය මෝරන්නේ කියලා අරුන්දට කියලා දෙනවා. කතාව ඇත්ත. අපි මේවා ටික ටික ඉගෙනගෙන වැදගතුන් බුද්ධිමතුන් අනුකරණය කරමින් නිවැරදි ගමනකට එන්නේ නැහනේ. මේ කරුමම කර ගහනවා. කතා අහලා තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ කොහොමද? උපාසකම්මලා අදට එක සිල්පදයක් වම් උන්දලාට පැහැදිලි කරලා යන්න. මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ හොරු ගහලා අටකටු කඩලා තලලානේ පිරිනිවන් පෑවේ. අර්ධිමතුන් අතර අග්‍ර අසුරු සැනින් යොදුන් ගානක් කාටවත් නොපෙනී යන්න පුළුවන් ප්‍රාතිහාර්යයක් තිබ්බා. ඒත් හොරු අල්ලගෙන ගහලා අටකටු කඩලා කුඩු කරලා තල්ලා මැරුවේ. මොකද්ද පාපේ? අම්මයි අප්පච්චි දෙන්නව කැලේට අරන් ගිහිල්ලා හොරු ගහන විදියට ගාලා කැලේ අතරමං කරලා ආවනේ නේද? ඒකට හේතුව කැලේට ගෙනිහිල්ලා ගහන්න බෝවත්තේ අරුන්දලාට තියෙන ලෙඩේම තමයි අරකිටක් තිබ්බේ. මුගලන් ආඳුරුවේ භවයේ කුමාරයෙක් වෙලා ඉපදිලා හිටියා. කුමාරයාගේ ගෑණි හැමදාම කියනවා මේ ලොක්කයි ලොක්කී දෙන්න ගෙනියනවා කොහේ හරි ගිහින් දානවා. තමසට මං ඕන නම් මං තියා ගන්නවා. අම්මයි තාත්තයි ඕන නම් අම්මයි තාත්තයි තියා ගන්නවා. දෙකම බෑ. තෝර ගන්නවා එකක්. දැන් මේක කූතාණ්ඩියාගේ රිලව වාගේ බලාගෙන හිටියා. දෙකෙන් එකක්නේ තෝරගන්න කිව්වේ. දැන් ඔයාලකින් ඇහුවොත් එහෙනම් මොකද්ද තෝරගන්නේ? අම්මයි තාත්තයි තියා ගන්නවද ගෑණි තියා ගන්නවද? බෝවත් එක්කුටවත් මේකට උත්තරේ දෙන්න බෑ. හෘද සාක්ෂියට එකඟව උත්තර දෙන්න බෑ කියලා මන් දන්නවා. උඹලා ඔක්කොම ගෑණි තියා ගන්නවා අම්මයි තාත්තයි ගිහින් දානවා. ඒ ඇත්තම මේ කිව්වේ. ඒ තරම් පෙරේතයි පුතා අපිට පේන්නේ නැතුවට. ඒ තරම් පෙරේතයි. හැබැයි කතාව නම් දෙමව්පියන්ට සැලකීම අතින් අග්‍රයි. හැබැයි සිවිල් පරිසරයේ ගේන්ගෙට බැලුවොත් සැලකීම කොහොමද කියලා පුදුම දුකක් විඳිනවා සමහර දෙමව්පියෝ. ඇයි පුතේ දේපොළ පවරලා ගතේ තිබ්බ ශක්තියින් අම්මයි තාත්තයි දෙන්න වියකිලා යනකම්ම දරුවෝ වෙනුවෙන් කරන්න තිබිච්ච જાති කරලා ඒ දෙන්න බැරි ගහිලා අවසානයේ ජීවත් වෙන්නත් මගක් නැතිකොට ශරීරයටත් බැරි මේ දෙන්නව එළියට දාපුවාම අය වෙන කරුමයක් ඕනද? ඒ කරුමෙම මදිද නිරයට යන්න? ඒ තරම් පව් පුතා මේ සමාජයේ ජීවිත. මුගලන් මහරහතන් වහන්සේත් පෙර භවයක ගෑණිගේ කීමට එහෙම එකක් කෙරුවා. කරපු එකේ කරුමය විපාක දිදී ඇවිල්ලා මහ රහත් භාවයෙන් සසර ගමන නිමා කළත් අර කර්මයේ විපාකේ ඉතුරු වෙලා තිබිලා පටිසන්ධ. චක්කුපාල මහරහතන් වහන්සේ රහත් වෙලත් අන්ධ වුණා. පෙර භවයක වෙද මහත්තයෙක් වෙලා ඉඳලා වෙදකමක් ගන්න ආපු ගෑනු කෙනෙක් පොරොන්දුව ඉෂ්ට කෙරුවේ නෑ කියලා ඒ ගෑණිගේ ඇහැ කන වෙන්න බෙහෙත් දැම්මා.
සසරේ විපාක දිදී ඇවිල්ලා මහා රහත් භාවයේ ලබලා කන වුණා. මම මේ වයඹ දැක්කා පුතේ. අපේ චාමර පුතාලාට කිට්ටු ගමක මෝඩ කොළුවෙක් තරුණ පහේ කසාද බැඳලා දරු දෙන්නෙක් ඉන්නවා. ගෑණිත් එතරම් බුද්ධියක් නැහැ. රාත්‍රියේ නිදාගෙන ඉඳලා අලුයම නැගිටින්න ඕන්න මෙන්න කියලා ගෑණි අවදි වෙනවා. ගෑණිට ඇහෙනවා බලු පැටවු කෑ ගහනවා. දොර ඇරලා බලනකොට දොරකඩ බලු පැටවු 3 දෙනෙක් ගුලි ගැහිලා කෑ ගහනවා. චූටි පැටවු. පාරේ යන එකෙක් ගෙනත් දාලා ගිහිල්ලා. එවුන් මේ ගෙදෙට්ට ඇවිල්ලා. ගෑණි යටිගිරියෙන් කෑ ගැහුවා. මිනිහා බුදි. අරකක් ගැස්සිලා හැරෙන්න. ආය පොඩි එකෙක්වත් බිම තියලා ඉවරයි. ජරාවක් ගෙනල්ලා දාලා මේ ගෙදෙට්ට. මේ බලනකො ඇවිල්ලා කියලා. මිනිහා නැගිටලා ඇස් දෙක පිය ඇවිල්ලා බලනකොට කේන්තියෙන් බලු පැටව 3 දෙනා. ගියා පිළිකන්නට ගෙනාවා උරයක් දැම්ම 3 දෙනාම අරන් ගියා වලක් කැපුවා දැම්ම වලේ වැහුවා. මේවා යට ගිය දවස බරණැස් නුවර එවුවා නෙමෙයි. මේ දවස ශ්‍රී ලංකා දීපේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අහවල් ගමේ අහවලා කරපු එක. මේ ජීවමාන හැට පේන්න. පැය 24ක් ගියේ නෑ පටිසන් දුන්නා පුතා. කර්මයාගේ බලය කොච්චරද බලන්න. පෙර සසල අකුසල වැඩි, පෞකාරකම වැඩි. ඒක මතින්ම දිලින්දෙක් වෙලා හිටියා. අඥානවන්තයි සසර පවටම. ඊට පස්සේ පින්නතුනි මේ කරපු පාපයේ බලය අර තිබ්බ පවට එකතු වුණා. තිබ්බ පාපයට එකතු වෙලා එදා දවසේ කොල්ලා බාරගෙන තිබුණේ කුලී වැඩක් වගාලින්දක් ගිහින්ද ඉහලා පස් ගොඩ දාන්න. ලොකු පොල්වත්තක වගාලින්දක් තිබුණා. කොල්ලෝ 5 දෙනෙක් විතර ගියා. වතු හිමියා ලිඳ මැෂින් එකක් දාලා ඉහලා දුන්නා. තේ බොණ්ඩ අරන් එන්න මිනිහා ගියා. කොල්ලෝ පස් ගොඩ දැම්මා. 11:00 විතර වෙනකොට තේත් අරන් ආවා. ලිඳේ ඉන්න අයට ගොඩ එන්න කිව්වා. ඉනි මග ලිඳට දාලා කීප දෙනෙක් ගොඩ ආවා. අන්තිමට එන්න කොල්ලා හිටියා. බලු පැටව වල දාපු එක. ඉනි මගට කකුල තියනකොටම ලිඳේ එහා යූර සම්පූර්ණම කඩාගෙන ඉනි මගත් එක්කම යට වෙලා වැහිලා ගියා. යන්ත්‍ර සූත්‍ර ඇවිල්ලා ගොඩ ගන්නකොට ඉවරයි. පැය 24ක්වත් ගියේ නැහැ. පින්නතුනි අපිට පේන්නේ අපේ භවගාමී සසරේ තියෙන කුසල අකුසල ශක්තියින්. අකුසලයාගේ බර වැඩි වෙලා මෙලවත් අකුසල් කරපුවාම ඒවත් ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දෙනවා. සසර පින් තිබුණොත් කර්මයට විපාකයට එන්න නොදී සසර පින දරාගෙන ඉන්නවා. දැන් අපිට හිතෙනවානේ අරුන් කරන අපරාධ හැටියට උන්ට පරිසම් දෙන්න එපයි කියලා. හිතෙනව නේද? නෑ උන්ට සසර පින් තියෙනවා. ඒ සසර පින් තියෙන හින්දා මේ කර්ම විපාක වලට එන්න දෙන්නේ නැහැ. බලවත් පින් හින්දා. හැබැයි පින දුර්වල වෙච්ච තැනදී අල්ලගෙන ඒ කර්ම විපාක දෙනවා. නවත්තන්න බෑ. ඒ හින්දා සත්ව ඝාතන සත්ව හිංසන විසින් තමයි පින්නතුනි සංසාර ගමනේ උපදින භවයන්හිදී අල්පායුක්සව උපදින්නේ. තද්ද බල කර්ම රෝග හැදිලා වද දීලා දුක් දීලා මරන්නේ. විකලාංග අංග විකල වෙලා උපදින්නේ. විරූපී වෙලා උපදින්නේ. දුර්වර්ණ වෙලා උපදින්නේ. සසරේ අකුසල කර්ම සත්ව ඝාතන. මම ඔය එකක් කිව්වේ. එක සිල් පදයක් බින්දහම වෙන දේ. දෙක හොරකම් කළොත් සුබ බුදුරජාණන් වහන්සේ සුබ මානවකයන්ට මේවා කියලා දෙන්නේ. සුබ හොරකම් කළොත් සුබ මානවකයා අහනවානේ කොටසක් පෝසත් කොටසක් දුප්පත් කියලා. හිඟන්න වෙලා උපදිනවා.
මිනිසුන්ට දුක් දීලා වද දීලා හොරකම් කරලා කන අයට අංග විකල හිඟන්නෝ වෙලා උපදින්නේ. ණයට අරගෙන වංචා කරලා ණය ගත්තේ නැහැ කියලා අල්ලස් අරගෙන සූරා කාලා අහිංසකයාව ඒ පාපය කළොත් සංසාර ගමනේ හරක් වෙලා ඉපදිලා කඹරන්න වෙනවා. ඔයාලා අහලා තියෙනව නේද? වෙල්යායක ගොම්බානක් කකාඋනින් එක ගොනෙක් වල්ගය නැතුව වැනි වැනි වල්ගය ඇති ගොනා මැස්සන්ට බැටදුනි දුප්පත් කමත් වල්ගය නැති ගොනා වැනි. දුප්පත් වෙලා ඉපදිලා මනුලොව අනන්ත දුක් විඳිනවා. හරකෙක් වෙලා ඉපදිලා තමන්ගේ හාම් පුතාට කඹුරලා දුක් විඳලා මැරෙනවා. මේ ගොනා සංසාරේ කරපු පාපය කොච්චරද කියනවා නම් හරකෙක් වෙලා ඉපදිලා මිනිසුන්ට වද දීලා හූරා කණෙවුන් ඉන්නවනේ. හරකෙක් වෙලා ඉපදිලා නැට්ට නැහැ. වලිගෙන නැහැ. හරප්පට්ටියක් මැද්දේ ඉන්නවා ඒකට වලිගෙන නැහැ. වලිගේ තියෙන උන් ඇඟේ වහන මැස්සෝ මදුරුවෝ කෝඳුරුවෝ පළව හරිනවා. ගවයා හැමතිස්සෙම වලිගේ කරක තමයි ඉන්නේ. උගේ මැස්සෝ වහනකොට එලව ගන්න තියෙන්නේ ඒකනේ. හැබැයි එලෝන මැස්සෝ ඔක්කොම ගිහිල්ලා වහනවා අර වලිගේ නැති එකාගේ. කිසි කරදරයක් නැහැ නේ. උට වනන් දෙකක් නැහැනේ. කර්මයා විසින් කපලා තියෙන්නේ. දැන් පුතේ වහා එලාගෙන මයිල් ගහක් ගානේ මැස්සෝ මදුරුවෝ ලේ උරා බොනවා පන පිටි. අමුයි. මේකට තනකොළ කණ්ඩ දෙන්නෙත් නෑ, වතුර බොන්න දෙන්නෙත් නෑ, බුදියන්න දෙන්නෙත් නෑ. වද දීලා මේක දුවලා දඟලලාම මැරෙන්නේ. ලේසි නෑ. හොරට කිරලා, හොරට මැනලා මිනිසුන්ගේ රාජකාරියක් ගන්න ගියපුවාම කරගන්න ගියපුවාම බලය පෙන්නලා, නිලය පෙන්නලා හූරාගෙන කාලා හොරා කාපු වගේ කර්ම ගෙවන්න වෙනවා. ඒකෙන් අත මිදෙන්න බෑ. ඒක සසරේ ස්වභාවය. දෙවියන්ගේ කැමැත්ත නෙවෙයි. කර්මයාගේ බලය. දෙවියෝ ਸਰව සාධාරණයි. එකෙකුට එක විදියකුයි තව එකෙකුට තව විදියකුයි නැහැ. මේ වෙනස හදන්නේ කර්මය. ඒ කර්මය බලවත් වෙලා පටිසන්ධනේවා තමයි ඔය විඳවන්නේ විකවා ගන්න බැරුව. සිහිය පිහිටුවාගෙන අවබෝධයෙන් ගමනක් යන්න. ජීවිතේ දකින්න හම්බෙන්නේ එතකොට. වල්කොමේ ගියාම මොකද වෙන්නේ? තුන්වෙනි සිල්පදේ කාමේ සුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති. කාමය වරදවා හැසිරීමේ කර්මය විපාක දෙනකොට පින්නතුනි දුර්වරණයි, අංගවිකලයි, කර්ම රෝග සහිතයි. තද්ද බල මේ වගේ යෙදෙන අය කර්ම රෝග සහිතව තිරිසංගත අපායේ උපදිනවා. ඔය බණ පොතේ තියෙනවා සූත්‍ර පිටකේ තේරතේරී ගාථා කොටසේ ඉසිදාසී තෙරණීගේ කතාව කියලා කතා වස්තුවක්. රාජ කුමාරයෙක් පරදාර සේවනයේ ස්ත්‍රී දූෂණවල යෙදිලා ලිංගික රෝගයක් හැදිලා දුක් විඳලා මෙලවදි මැරෙනවා. වෛරයෙන් කනගාටුවෙන් මැරිච්ච කුමාරයා බැල්ලියෙක්ගේ බඩේ බැලිකික්කයක් වෙලා උපදිනවා. බැලිකික්කි ලොකු මහත් වෙලා වැඩිවිය පැමිණිච්ච දවසේම විස බීජයක් ශරීරගත වෙනවා. ලිංග ඉන්ද්‍රියේ විස බීජ ගිහිලා ගෙඩියක් හැදෙනවා. ලිංග ඉන්ද්‍රිය ඇතුලේ ගෙඩිය ලොකු වෙලා
පැසවලා gediya පුපුරනවා. ඉහඬේ වහනවා. පණුව ගහනවා. බැල්ලිට ඉන්න බෑ වේදනයි. පණුව කනවා ඉහඬේ වහනවා. බැල්ලි දුවනවා ගෙවල් වලට රින්ගන්න කරුවල තැම්බල බලා මැස්ස වහනවට බේරෙන්න. ගේට්ටුවකින්වත් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. දකින අය ගල් මුල් වලින් ගහලා පන්නනවා. කරපු වල් වැඩේට මේ කර්ම විපාකය බලන්නකො. එක ගෙදරකට වදින්න දෙන්නේ පන්නනවා හැම තැනින්ම ගල් මුල්. බැල්ලි පාරට වැටෙනවා. පාර දිගේ දුවලා කණ්ඩත් නෑ බොණ්ඩත් නෑ කොහෙවත්. හෙම්බත් වෙලා වැටෙනවා. අගලට වැටෙනවා. කානුවේ බඩගාලා තනකොළ පඳුරක් හපාගෙන බැල්ලි මැරෙනවා. මැරිලා කොටලු දෙනක් වෙලා උපදිනවා. කොටලු දෙලගෙත් ලිංග ඉන්ද්‍රිය කුණු වෙනවා. එළ දෙනක් වෙනවා. ලිංග ඉන්ද්‍රිය කුණු වෙනවා. මේ විදිහට සත්ව ලෝකයේ උපදින භවයේ තිරිසංගත අපායේ ස්ත්‍රී භවයකමයි උපදින්නේ. ඉන්ද්‍රියමයි කුණු වෙන්නේ. බොවත්තේ කුණු කරගන්න බලාගෙන ඉන්න අප්පලා අම්මලා මෙතන නැත්තේ නෙමෙයි මන් දන්නවා. මේ ඇවිල්ලා සදහැසිතින් සුදුවට ඇඳලා හිටියාට ඇතුළ ඔහොම බලාපල්ලා කොහරද සාක්ෂියට එකඟ කුපාඩි කොමේ ගියේ නැද්ද කියලා. ඔව් මන් දන්නවා එහෙම අම්මන්ඩිලා ඕන තරම් අපේ පළාතේ හිටියා නාගි ලොක්කියක්. මට අවුරුදු 13 කාලේ මරාපු මාවිලාගේ ඔළුව කපලා අරන් ලිපේ දාලා කරෝල වාගේ පුච්චලා උදේ සම්බෝලෙට අඹරලා මිනිහට කන්න දුන්නා. ඔව් අනියම් මිනිහත් එක්ක දීගේ යන්න රහසිගතව සරපේක් කාලා මැරිච්ච විදිහට අඟවන්න මේක කරපු දෙ. ඒ කාලේ දෛවඥයෝ වාගේ සිංහල වෙද්දු හිටියා. ඒ සිංහල වෙද්දු වෙදකම් කරලා කොහොම හරි මිනිහව බේරුවා. නමුත් S2 අන්ධ වුණා. දත් ටික වැටුණා. මේ ලොක්කි නාකි වෙලා එතකොට ජැන්ඩි පහට හිටියේ. හරි ලස්සන රූපේ. මං එතකොට පැවිදි වෙලා මට සිද්ධිය කාලේ අවුරුදු 13යි මං කොල්ලා. මං පැවිදි වෙලා මට අවුරුදු 30ක් විතර කිට්ටු වෙනකොට ලොක්කි නාකි. මං පන්ති යනකොට පාන්දර ටෝච් එකක් අරන් මං යද්දි එනවා සුදු ඇඳගත්ත කණ්ඩායමක්. ළඟට එනකන් ඉඳලා බැලුවාම මේ අපේම අය තමයි. මං ඇහුවා මේ කරුවලේ කොහෙද අප්පා යන්නේ? අලි ගහලා නේද මැරෙන්නේ? කොහෙද මේ යන්නේ? කිරියම්ම දාන එකට වඩිනවා. පාන්දරම යන්න එපැයි. දැන් මම යනවා උන් වඩිනවා. ලොක්කි ගිය දුර බලන්නකෝ. මං පන්ති යනවා. ලොක්කි වඩිනවා. මට එක පාර්ටම ඔළුවට ආවා. පත්තිනි අම්මා වෙනුවෙන් මේ වඩින්නේ පත්තිනි අම්මලාගේ නංගිලා. ඔව් වඩින්න කිරි අම්මා දාන්නට. හා වඩින්න මං පන්ති යනවා කියලා මං ගියා. කාවද පුතේ රවට්ටන්න හදන්නේ මේ ඒ ගමේම කිරියම්ම දාන එකට ඉඳගත්ත හැකිද? මේ මටත් මතක කොට මාවිලාගේ ඔළුව අඹරාපු එක. අය ඉඳගත්ත හැකිද? ඒ වාගේ වල්කමේ ගිහිල්ලා දූසිත වැඩ කරලා නපුරු වැඩ කරලා හැන්දෑවේදී මන්සිල් කියලා පෙන්නවුවට යනවා අපායට. ඔව් යනවා අපායට. ඒක වළක්වන්න බෑ. එහෙනම් සිහිය පිහිටුවාගෙන හීන් කාලේ ඉඳලා සිල් පුරාගෙන පරපුරෙන් පරපුරට මේ උතුම් රත්නත්‍රය දායාද කරලා දැකීමට සලස්සලා මැරෙන්න හැදුවා නම් බොදුණු සමාජයක්. ඒ සමාජය නිවන් දකිනවා. අදට ඇති ඉතුරු පද දෙක පස්සේ දවසක වෙලාව මදි. අපේ හාමුදුරුවෝ ඉන්නවා ලබන පොයට ඇවිල්ලා
වස් ආරාධනා දෙනකොට අපේ හාමුදුරනේ කාගම හාමුදුරුවෝ කියලා නවත්තපු තැනින් ඉතුරු පද දෙක කියලා දෙන්න. එතකොට හාමුදුරුවෝ කියලා දෙයි ඒ දෙක මොකද වුනේ කියලා. කර්ම විපාක. විශේෂයෙන් පින්නතුනි ඔළුවේ තියාගන්න බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය. පන්සල් මාරු කර දුව අර පන්සලෙන් මේ පන්සලට දුවනවා මේකෙන් අරකට දුවනවා ඒකට වැඩි අරක හොඳයි කියනවා. පන්සලෙන් අසපුවට පයින්නවා අසපුවෙන් ආරන්නේට පයින්නවා. කුලප්පුවක් තියෙන්නේ. කොහේ යන්නද මේ? නිවන් යන්න. කුලප්පු වෙලා නිවන් යන්න බෑ. මාන්නෙට නිවන් යන්න බෑ. හීන මානෙට නිවන් යන්න බෑ. විවේකීව සම්මා දිට්ඨිය උපදවාගෙන මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙලා ශික්ෂාකාමීව වඩන ලද ප්‍රතිපත්තිය අනුව තමයි නිවන් දකින්න පුළුවන්. සීලයේ අධිගතම අවස්ථාව තමයි සෝවාන් කියලා කියන්නේ. උප්පරි සීලය සෝවාන්. සීලේ බලයෙන් පින්නතුනි සෝවාන්. සෝවාන් වීමේ බලයෙන් භව 7ක් ඇතුලේ කෙලෙසුන් නසා රහත් වෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ බෞද්ධයාගේ පදනම නිවනේ පදනම සීලය කියලා මේ ප්‍රතිපත්තිගරුකව සිල් රකින්න කියලා අනුදැන වදාළේ. අපි මොනවද දැක්කේ? මිත්‍යා දෘෂ්ටික රාගික කෙලෙස් බර ලෝකේ කෙලෙස් වලින් යට වෙලා අපි යථාර්ථය දැක්කේ නැහැ. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍ය ආත්තානං සවේ සංගාම ජුත්තමෝ. දසලක්ෂ ගණන් සතුරු සේනාව මරා දමා මා දිනුවා මා ජයගත්තා කියා යමෙක් උදම්මනන්නේද සතුටු වෙන්නේද ප්‍රීති වෙන්නේද ඒ අවාසනාවන්ත මෝඩකමකි. එක පුජ්‍යලයෙකු තමා තුලම ඉපදී තමාව විනාශ කරන කෙලෙස් සතුරු මාර සේනාව දැක පින්නතුනි අපි ගාවමනේ උපදින්නේ අපිට පහළ වෙන නරක සිතුවිලි ඔක්කොම අපි තුලම උපදින්නේ. ඒ නරක සිතුවිලි සත්තු මරන්න කියන්නේ හොරකම් කරන්න කියන්නේ කාමයේ වර්ධව හැසිරෙන්න කියන්නේ බොරු කියන්නේ මද්ද්‍රව්‍ය ගන්න කේලම් කියන්නේ පරුස වචන කියන්නේ අම්මට තලන්න තාත්තට තලන්න අම්මා නොසලකා හරින්න තාත්තා නොසලකා හරින්න තමන්ගේ ගෑණි ඉද්දි හොර ගෑනු පස්සේ යන්න තමන්ගේ මිනිහා ඉද්දි හොර මිනිස්සු පස්සේ යන්න හිතනේ කියන්නේ. ඒ හිත මත උපදින සකල විද ක්ලේශයන් මරව්වේ නැත්තම් අමාරුවේ වැටෙන්නේ තමන්මයි. ලෝකේ සතුරෝ මැරුවාට වැඩක් නැහැ. තමන් තුල ඉන්න සතුරා මරන්න නැතු. එහෙනම් තමා තුල ඉන්න සතුරාව මැරුවා නම් ලෝකයේ සතුරෝ අපෙන් අයින් වෙනවා. එහෙනම් සතුරන් මිතුරු කොටගෙන තමා තුල පවතින කෙලෙස් මායාව මරා දමා මේ සංසාර ගමන ජය ගන්නට පංචශීල ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන්න ලැජ්ජාව බය උපදවා ගන්න පාපේට සිල් රකින්න තියෙන හොඳම මඟ පව ඉදිරියේ ලැජ්ජා බය තියෙන්න ඕන. මේ අනන්ත දුක් දෙන කර්මයන් මා කිසි දවසක කරන්නේ නෑ කියන තැන පිහිටීමනේ සීලය. එතෙන්ට එන්න ඔබ හැම දෙනාටම නුවණ පහල කරගන්නට අද බෝවත්ත ධර්මරාජාරාම විහාරීය පරිසරයේ කරවන ලද මේ මනරම් දම් සභා මණ්ඩපයේ සිට දේශනා කරවාගෙන දහම් දේශනාවක් මනවින් අසා අවබෝධ කරගෙන වත් පිළිවෙත්තේ නියලමින් තුනුරුවන් වන්දනමාන කරමින් දන්සල් පවත්වමින් දහම් පරිස්කාර පූජා කිරීම ආදියෙන් ලබන ලද සකල කුසල විපුල දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ප්‍රධාන දායකත්වයේ දරන්නට යෙදුණු වෙළඳ ව්‍යාපාරික මැතිඳුන් මැතිනියන් ඇතුළු පවුලේ සහලේ ඥාතීන්ගේ නමින් මිය පරලොව ගිය සියලු නෑයන්ට පින් කුසල් වේවා. විහාර ගණයේ අපවත් වී වදාළ සියලු ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලාට පින් කුසල් වේවා. ධර්ම ශ්‍රවණාබිලාසීව මෙතෙක් වේලා පැමිණ
තුස්නීම් භාවයෙන් බණ අසන්නට යෙදුණු ඔබේ නාමයෙන් මිය පරලොව ගිය අම්මා තාත්තා අත්තා මුත්තා නත්තපනත් ආදී කුල දෙටුවෝ වේනම් ඒ සෑම සියලු දෙනාටම පින් කුසල් වේවා. ඔබටද මටද ධර්මඥානය උපදවාගෙන සංසාර දුක් නිවා ලබන අමා නිවනින් සැනසීම වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව හැමෝම දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාම හයියෙන් සාදුකාරයක් පවත්වන්න. දෑත නළලේ තබාගෙන පින් අනුමෝදන් වෙන්න. ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්தோ පන්න රසී යතාම්. ත්‍රායිතර තිලක සකලඤ්ඤය සාගර පාරගතානි චේතනායික ගුණරත්න මන්දිරායමානෝ භාග්‍යවත් අරිය සම්්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් මధుර මනෝහර කොට කුරවීකනාද ගම්බීරාලාපෙන් දේසිත මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් බෝවත්තා ඓතිහාසික ධර්මරාජාරාම විහාරීය පරිශ්‍රයේ කරවන ලද මනරම් ධම් සභා මණ්ඩපයේදී දේශනා කරවාගෙන වතව පිළිවෙත් නියලමින් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ශ්‍රවණය කරන්නට සලසා දීමෙන් තුනුරුවන් වන්දනමානන කිරීමෙන් පුද පූජා පැවැත්වීම ආදියෙන් ලැබුවා වූ සියලු කුසල ධර්මයන්ගේ බලය ප්‍රධාන දායකත්වයේ දරන්නට යෙදුණු අප්පච්චි අම්මා ඇතුළු පවුලේ ඥාතීන්ගේ නමින් මියගිය සියලු නෑයන්ට සතර පේරුවේ දායක කාරකාදීන් හැටියට දිරිය වඩා මේ වෙහෙර විහාර ගම්බිම් මිඩම් කඩම් අම්මාවත් ඇලදොල ගංගා කෙත්වතු ගහකොළ තුරු ලතාවෝ හදා වඩා තනා දැයට දායාද කරමින් අපට ලබා දෙමින් අපේ ජීවිතද සකසා නැන නුවණින් යුක්ත මෙසේ ජීවත් වන්නට වාග්ය උදා කොට මිය ගිය අපේම අම්මා තාත්තා අත්තා මුත්තා නත්තපනත් ආදී කුල දෙටුවෝ පිංගණ්ඩ වේනම් ඒ හැම දිනාටමත් සමාජගත ජීවිතයේ ඔබත් මාත් අපිත් එක්ක කල්යාණ මිත්‍ර දාමයෙන් හිඳ මිය පරලොව ගියා වූ සියලුම හිතමිතුරෝ පිංගණ්ඩ වේනම් ඒ හැම දිනාටමත් අද මේ උතුම් ධර්ම දානමය මහා පින්කමට නන් අයුරින් සහයෝගය දක්වමින් බණ ඇසීමෙන් බණ අසන්නට සලසා දීමෙන් දන්සල් පැවැත්වීමෙන් වත්පිළිවෙත්වල යෙදීමෙන් මලු පෙත්මන් ඇමදීමෙන් ධර්මාසන සැකසීම ආදී බොහෝ වඩන ලද පින් කුසල් වල බලයද කරන කොටගෙන ඔබට මට අපට මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේලා පෙන්වා වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුක් නිවා ලබනාමා නිවනින් සැනසීම ලබන්නට වරම් ලැබේවා ලැබේවා ලැබේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුය. තෙරුවන් සරණයි. සියලු දෙනාම නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡම් බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සියලු දෙනාටම උතුම් ජයසිරි මා
හාමුදුරුවන්ගේ පීඨ ආරක්ෂාවෙන් දලදා හාමුදුරුවන් වහන්සේගේ උතුම් ආශිර්වාදයෙන් තුනුරුවනේ ආශිර්වාදයෙන් යහපත් වූ අනාගත දිවි පෙවතක මිනිස්කම අඳුනා සතුටින් මිය දෙන්නට සසර ජය ගන්නට වරම් ලැබේවා කියලා සාදු කියන්නේ. තෙරුවන් සරණයි.